හරි විනාඩි 5ක් විතර ඉමු මේ කට්ටිය ජොයින් වෙනකන්. විනාඩි 5ක් විතර ඉමු කට්ටිය ජොයින් වෙනකන්. ගොඩක් ඉන්නේ දැම්ම ප්‍රශ්න අහන්න එපා මේ විනාඩි 2ක් වගේ තව ඉන්න. ලයිව් එක පටන් ගමු. එකින් එක ප්‍රශ්න වලට උත්තර දෙන්න. චුට්ටක් විනාඩියක් දැන් රැඳී සිටින්න කට්ටිය තව ටිකක් ජොයින් වෙනකන්. හරි. අපි පටන් ගමු එහෙමනම් ලයිව් එක. සියලු දෙනාම ඉතින් ආදරෙන් පිළිගන්නවා. ගොඩක් ප්‍රශ්න අහලා තිබ්බා මැසේජ් වලින්, මැසෙන්ජර් වලින්, ඔය කමෙන්ට් වලින්. ඉතින් පුළුවන් අයට රිප්ලයි දානවා. මිස් වෙන ප්‍රශ්නත් ගොඩක් තියෙනවා. ඉතින් මේ මිස් වෙන ඒවා වෙනුවෙන් තමයි ලයිව් එකක් අරන් ආවේ. අපි දන්න කියන දේවල් සාකච්ඡා කරමු. බලමු අපි ඉස්සරහට යමු. හරි. අපි මුලින්දම්ම බලමු මොනවාද කට්ටිය අහන ප්‍රශ්න කියලා.
හරි එහෙමනම් නැවතත් කට්ටියව අපි ආදරෙන් පිළිගන්නවා. එතකොට අපි බලමු මුලින්ම ඉතින් අර ඔය ප්‍රශ්න විතරයි මම කියවන්නේ හරිද? ප්‍රශ්න විතරයි කියවන්නේ ගොඩක් කට්ටිය ඉතින් දාලා තිනවා එක එක මැසේජ් හෙලෝ කොහමද හાર્ට් දාලා තිනවා. ඉතින් ආදරය කියලා කියන ඒ වගේ ඒවා කියවන්න නැතුව ඉන්නම් ප්‍රශ්න විතරක් කියවන්නම් ප්‍රශ්න සහ ඒවට උත්තර. හරි එතකොට දැන් මේ ලයිව් එක අපි අරන් ආවේ මේ 2025 සෙට් එක වෙනුවෙන්. ඒ කියන්නේ 2025 EPS topic exam කළා මේ වෙද්දි ස්කිල් ටෙස්ට් එකක් ලියලා දැන් සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය පොලිස් රිපෝර්ට් උත් ඇප්ලයි කරලා මෙඩිකල් උත් ගොඩක් කට්ටිය ගිහිල්ලා මේ වෙද්දි දැන් ඉන්ටර්විව් එකට තමයි යන්න ඉන්නේ. එතකොට ඔය මෙඩිකල් එක ගැන පොලිස් වාර්තා ගැන ඉන්ටර්විව් එක ගැන ඒ වගේ තියෙන ප්‍රශ්න අහන්න. හරිද? හරි බලමු මුලින්ම ප්‍රශ්නයක් තියෙනවා ඉන්ටර්විව් එකට අරන් යන්න ඕන ડોකියුමන්ට් ඔක්කොම ටික පිළිවෙලට කියන්නකෝ. ඉතින් පිළිවෙලට කියන්නකෝ කියන්නේ පිළිවෙලට දාලා තියෙනවනේ PDF එකේ. ඒකේ තියෙන විදියට තමයි ඉතින් ඉන්ටර්විව් එකට ගෙනියන්න ඕන පිළිවෙල දාලා තියෙනවා ඔයගොල්ලොන්ගේ PDF වල. ඒක PDF ඒ අදාළ PDF එක උපදේශ පත්‍රිකා ටික දාලා තියෙනවනේ. ඒතර පිළිවෙලට කියන්නේ ඉතින් ඒකේ තියෙන මුලින්ම මම කියන්නම් නිකන් දල වශයෙන් මේ තියෙන ඉන්ටර්විව් එකට ගෙනියන්න ඕන අනුපිළිවෙලට සකස් කරන්න කියලා මුලින්ම ආයුධම් පත්‍ර අංකයක ඊට පස්සේ ජාතික ගමන බලපත්‍රයේ ඡායාරූප සහිතය ඒ පිටුවේ ඡායා පිටපත හා විදේශගත වී ඇතනම් අදාළ ආගමන නිගමන මුද්‍රා සහිත පිටුවල පිටපත් ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක්. ඉතින් ඒ විදිහට ඒ පිළිවෙලට තියෙන PDF එකේ ඒක බලලා සකස් කරගන්න. ඊට පස්සේ හලෝ කොහොමද කියලා දිනවා සද්දේ නෑනි දැන් සද්දේ නෑ ඇති. ෆෝන් නම්බර් එක දාද්දී පළවෙනි ෆෝම් එකේ දෙකක් දානවනේ. එතකොට වීසා ෆෝම් එකෙත් ඒ වගේම එකක් දාන්න ඕනේද? වීසා ෆෝම් එකේ පොඩ්ඩක් ඉන්න මම කියන්න. ෆෝන් නම්බර්ස් දාන තියෙනවා බැඳපු කෙනෙක් නම් හස්බන්ඩ්ගේ හෝ බිරිඳගේ ෆෝම් දාන්නේ නැහැ හොඳේ. බැඳපු කෙනෙක් නම් හස්බන්ඩ්ගේ හෝ බිරිඳගේ ෆෝන් දාන්නේ නැහැ ෆෝන් නම්බර්ස්. ගෙදර කෙනෙක් වෙන එකක් දාන්න පුළුවන් අම්මා තාත්තා සහෝදරයෙක්ගේ ඥාතියෙක්ගේ එහෙම දාන්න පුළුවන්. ඊට පස්සේ කන්ටැක්ට් නම්බර් එකක් දාන්න තියෙනවා. වීසා ෆෝම් එකේ වීසා ෆෝම් එකේ කන්ටැක්ට් නම්බර් එකක් දාන්න තියෙනවා. ඒකේ ඒකට දාන්න කන්ටැක්ට් නම්බර් එක. ඒකේ එහෙම විශේෂ සඳහනක් දාලා නැහැ. කන්ටැක්ට් නම්බර් එකක් දාන්න කියලා දෙනවා එච්චරයි. ඒකට ඒකට කන්ටැක්ට් නම්බර් එකක් දාන්න. ඊට පස්සේ ප්‍රශ්නයක් අහනවා අර ඔයගොල්ලොන්ගේ do you have children කියලා. එතන yes no කියලා දාන්න. හරි. එතකොට කොහොමද? ඔයා හින්දා තමයි ස්කිල් එකේ ගේමක් ගහගත්තේ. හරි සර් සේවා ඔය සර් කියන එක මම කියවන්නේ නැතුව ප්‍රශ්න විතරක් කියවන්නම්. හරිද? එහෙම කියවන්නකෝ තවත් වෙලා යනවනේ. සේවා සෙට් එක ගැන වීඩියෝ එකක් කරන්න. ඔව් අපි සේවා සෙට් එක දැන් ඉතින් වීඩියෝ එකක් කියන්නේ සේවා සෙට් එකත් මේ වෙද්දි ලොකු සාමාන්‍ය ඉන්න සියලුම දෙනා වගේ මේ වෙද්දි නිෂ්පාදන ශාස්ත්‍රයට මාරු කරමින් ඉන්නවා. නැව් ශාස්ත්‍රය කට්ටිය වань මාරු කරානේ. ඉතින් දැන් ඉස්සරහට විභාගයට ඇඩ්මිෂන් ගන්න කට්ටිය ප්‍රධාන අංශ තුනෙන් ගන්න. අමතර කැටගරි වලින් ගන්න යන්න එපා. දුන්නට ගත්තර ගැටලුවක් නැහැ. සාමාන්‍ය එනවා අඩු ඒවෙන් අමතර ඒවෙන් ප්‍රධාන තුනෙන් ගන්න. ප්‍රධාන තුන මොනවාද? නිෂ්පාදන, දීවර, ඉදිකිරීම. ඒතකොට නිෂ්පාදන දීවර දෙකට සාමාන්‍ය ඇග්‍රීමන්ට් එනවා. ඒ වෑයම ගන්න බලන්න ඇඩ්මිෂන් ගද්දි. කට්ටිය එන්න කලින් අපේ කමෙන්ට් කියවමු නැත්නම් අතුරුදහන් අපේව කියලා දාලා තියෙනවා. ඉතින් අතුරුදහන් කියන්නේ ඉතින් ගොඩාක් කමෙන්ට් වලට ඉතින් සමහරක් ඒවා මිස් වෙනවා. නැවත කියවන්න බැරුණා නැවත කමෙන්ට් එක දාන්න. පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙඩිකල් එකේදී පැටි liver සහ කොලෙස්ටරෝල් තියෙනවා කියලා අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් කරා බෙහෙත් ලියලා දීලා ෆිට කරලා යවුවා. ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ සල්ලි අරගෙන අවශ්‍ය ටෙස්ට් ටික කළා මෙඩිකල් එක ඕකේ කරලා යවනවා. ඔය අල්ට්‍රාසවුන්ඩ් එක මටත් ඒ කාලෙදි මම රට යන කාලෙදි මගේත් කොලෙස්ටරෝල් තිබිලා මටත් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් කරන්න දුන්නා. ඒ දවස්වලත් 6-7ක් විතර ගියා. දැන් ඊටත් වැඩි ඇති. එතකොට පැටි liver තියෙනවා කියලා කිව්වා. ගැටලුවක් වුණේ නැහැ. ඉතින් මාත් කොරියාවට ගිහිල්ලා ආවා. මෙඩිකල් ෆේල් කරන්නේ නැහැ. ඉතින් ස්කෑන් ටිකක් කරලා බෙහෙත් ටිකක් මාසෙකට විතර දීලා ෆිට කියලා යවනවා. ඒ කියන්නේ මෙඩිකල් එක ෆිට කරලා යවනවා. ෆේල් කරන්නේ නැහැ. හොඳේ. ෆේල් කරන්න ලොකු දරුණු ගණේ ලෙඩක් තියෙන්න ඕනේ. හොඳේ. හරි. ID එකේ වාසකම පිටිපස්සට තියෙන්නේ. එතකොට પાස්පෝර්ට් එකේ දානකොට ඉස්සරහට එන්නේ. ෆෝම් එක ෆිල් කරනකොට කොහොමද දාන්න ඕනේ? ෆෝම් එකට ඔයා ඉතින් සාමාන්‍යයෙන් ෆෝම් වලට මේ ෆෝම් වලට පුළුවන් තරම් ওই પાස්පෝර්ට් එකේ තියෙන විදිහට පුරවන්න බලන්න. પાස්පෝර්ට් එකේ තියෙන විදිහට පුරවන්න. ඒ වගේම විශේෂයෙන් වැඩිපුර ෆෝම් මම නිතරම කියනවා වැඩිපුර ෆෝම් 4-5ක් ගෙනියන්න. මොනවා හරි වැරද්දක් පෙන්නුවොත් එතනදී ආයෙත් ලියලා හදලා දෙන්න. මහා ලොකු දෙයක් නෙමෙයිනේ ඔක ලියලා දෙන එක. හරිද? පුරවගෙන යන්න කොහොමත් 100 දෙනෙක් පුරවන් ගියොත් 50 දෙනෙක් විතර වැරදි හවු වෙනවා. ආයෙත් 50 දෙනෙක් 60 දෙනෙක් විතර එතනදී පුරවන්න වෙනවා. ඒකින්ද වැඩිපුර ෆෝම් අරන් යන්න. ජාතික හැඳුනුම්පතේ නම සිංහලෙන්
සහ දෙමළෙන් හරියට තියෙනවා. ඉංග්‍රීසි වලින් තියෙන නමේ අකුරු තුනක් වැරදි. හැබැයි પાස්පෝර්ට් එකේ ඩ්‍රයිවිං ලයිසන් එක අදාළ වෙන්නේ නැහැ නේ මේ රට යන වැඩේට. එතකොට ගොඩම බලන්නේ මේ වැඩේට ඩ්‍රයිවිං ලයිසන් එක නම් වැඩි ඒක අදාළ වෙන්නේ නැහැ රට යන මේ කොරියන් වැඩේට. මේකට බලන්නේ પાස්පෝර්ට් එක බලනවා විශේෂයෙන් ඩෙන්ටිටි බලනවා. එතකොට ඉංග්‍රීසි අකුරු තුනක් ඉංග්‍රීසි නමේ අකුරු තුනක් වැරදි නම් පාස්පෝර්ට් එකේ හරි කියලා තියෙනවා. උප්පැන්නේ හරියටම තියෙනවා නම් ගැටලුවක් නැහැ. මේ ඩෙන්ටිටි වැරද්ද. එතකොට ඉන්ටර්බෝඩ් එකකින් කියයි අනිවාර්යෙන්ම සාමාන්‍යයෙන් ඒගොල්ලෝ බොහෝ වෙලාවට කියනවා අපඩ පිටයක් ගේන්න කියලා. අපඩ පිටයක් කියන්නේ දියුරුම් ප්‍රකාශයක්. හොඳේ. දියුරුම් ප්‍රකාශයක් ගේන්න කියනවා ලෝයර් කෙනෙක්ගේ ඉංග්‍රීසි වලින් ගන්න. සාමාන්‍ය ඉංග්‍රීසියෙන් තමයි දියුරුම් ප්‍රකාශ ගන්න. හොඳේ. හරි. ඉතින් ඔය ගොඩක් හાર્ඩ් දාලා මට එහෙම කමෙන්ට් දාලා දෙන්න. ඒව වැඩි කියවන්න නැතුව යන්න. මොකද ප්‍රශ්න තියෙන කට්ටිය ටික කියන්න. ඒව වැදගත් වෙයි. අරවටත් වඩා මට දක්වලා තියෙන ආදරයටත් වඩා ප්‍රශ්න ටිකට උත්තර දෙන එක වැදගත් වෙයි. හරිද? එතකොට හાર્ට් ඉතින් දාලා තියෙන අයට ඔක්කොමටම ඉතින් මාත් ආදරෙයි. ඉතින් අපි ප්‍රශ්න ටික සාකච්ඡා කරගෙන යමු. පොඩි ප්‍රශ්නයක් තිබිලා. ඒ කියන්නේ පැටිලිව පොඩ්ඩක් වැඩි වගේ තිබිලා මෙඩිකල් එක කොහොමද බලපාන්නේ ඇග්‍රීමන්ට් එකක් එන්නේ? මෙඩිකල් එකේ ඉතින් පැටිලිව පොඩ්ඩක් පැටිලිව වැඩි වුණාට කොලෙස්ටරෝල් ටිකක් තිබ්බට සීනි ටිකක් එහෙට මෙහෙට වුණාට ප්‍රෙෂර් ටිකක් අඩු වැඩි වුණාට එහෙම ෆේල් කරන්නේ නැහැ. මෙඩිකල් එක ඕකේ නම් ඕකේ. කොරියන් කට්ටිය වගේ මෙඩිකල් එක අරන් මෙයාට පැටිලිව තියෙනවද? මෙයාට සීනි කොහොමද? මෙයාට කොලෙස්ටරෝල් කොහොමද? එහෙම ලෙඩ එකින් එක බලන්නේ නැහැ. කොරියන් කට්ටිය දොස්තරලා නෙවෙයි සජන්නිම් කියන්නේ. මෙඩිකල් එක ඕකේ නම් ඕකේ. ආයේ එයා ඔයාට තියෙන ලෙඩ මොනවාද කියලා හොයන්නේ නැහැ. සාමාන්‍ය මිනිසෙක් ගත්තාම සුළු සුළු ලෙඩ ඕන කෙනෙක්ට තියෙනවා. 10 දිනක් ගත්තොත් 6-7 දිනෙටම පොඩි පොඩි ලෙඩ තියෙනවා. එහෙම ලෙඩ නැති මිනිස්සු නෑනේ. ලෙඩ නැති මිනිස්සු ඉන්නේ 10 දිනෙට එක්කෙනෙක් දෙන්නෙක් වගේ තමයි. කිසිම ලෙඩක් නැති මිනිස්සෙක් ඉන්නේ. ඒව බලපාන්නේ ඇග්‍රීමන්ට් එන්න මෙඩිකල් එක පාස් නම් පාස්. මගේ ලිපිනේ ID එකේ මෙඩිකල් පොලිස් රිපෝට් ඔක්කොමගෙම තියෙන්නේ. මගේ ලිපිනේ ID එකේ මෙඩිකල් පොලිස් හරියට කමෙන්ට් දාන්න මේ දාද්දි ටයිප් කරලා ඔයගොල්ලෝ. මගේ ලිපිනේ ID එකේ මෙඩිකල් පොලිස් රිපෝට් ඔක්කොගෙම තියෙන්නේ. දෙහිගහ හේන ඒ වුණාට හරි එක දෙහිගහ හේන මේක අවුලක් වේද? ලිපිනේ ID එක. ලිපිනේ නම් සාමාන්‍යයෙන් ලිපිනයන් වල වැරදීම් තිබ්බට ඒව වැඩි බලපාන්නේ නැහැ. ලිපිනය අකුරක් දෙකක් වැරදියට තිබ්බට ඒක බලපෑමක් වෙන්නේ නැහැ. බය වෙන්න එපා. ලිපිනය නම්වල වගේ ඒ ගැටලු තිබ්බොත් තමයි සාමාන්‍යයෙන් දියුරුම් ප්‍රකාශයක් ඉල්ලන්නේ. මේක නොදා දිගටම දුන්නු එක දෙන්නද ID එකේ. ඒ ප්‍රශ්නේ මේ පැහැදිලි නෑ. ඔයා ටයිප් කරන්න පුළුවන් නම් සිංහලෙන් හරි ටයිප් කරලා දාන්න. සම්පූර්ණ සිංහලෙන් හරි ඒක මේ ප්‍රශ්නේ දාන්න. වීසා ෆෝම් එකේ ස්කූල් එකේ ලොකේෂන් එක කියන එකට දාන්න ඕනේ ස්කූල් එක තියෙන දිස්ත්‍රික් එකද HRD එකෙන් දාපු කටු සටහනේ තියෙන දිස්ත්‍රික් එක දාන්න කියලා. ඒකේ ඒ තුනෙන් එකක්. ඒ කියන්නේ ඔයාගේ ඉස්කෝලේ දාන්න තියෙනවනේ. ඔමින්න මං කියන්න. ඉස්කෝලේ දාන්න තියෙනවා. හරිද? ඒ ඉස්කෝලේ දාද්දී ඔයගොල්ලෝ ඉස්කෝලේ දාද්දී එතන දාලා තියෙනවනේ. ඒකේ මුලින්ම තියෙන්නේ මොකද්ද? මෙන්න මේදී ලොකේෂන් ඔෆ් ස්කූල් නැත්තම් යුනිවර්සිටි එකේ හරි ස්කෝලේ හරි ලොකේෂන් එකනේ. ඒතකොට සිටි එක හරි ප්‍රොවින්ස් එක හරි කාන්ට්‍රි එක හරි. ඔය තුනෙන් සිටි එක දාන්න. සිටි එක දාලා මේ ප්‍රොවින්ස් එක දැම්මත් කමක් නැහැ. ඉතින් ප්‍රොවින්ස් එක දාලා කාන්ට්‍රි එකක් දාන්න ගැටලුවක් නැහැ. සිටි එක කොළඹ නම් ප්‍රොවින්ස් දැන් සිටි එකට කොළඹ කියලා මොනවා දාලා ප්‍රොවින්ස් එකට වෙස්ටර්න් දැම්ම කාන්ට්‍රි එකට ශ්‍රී ලංකා කියලා දැම්ම. ඕනනම් සිටි එක විතරක් දාන්න. එතනදී අනිත් ටිකක් දාන්නකොත් ඇලීරක් ගහලා ලියලා දෙන්න. පැහැදිලිනේ? හරි. සමහරකට HRD එකේ දානේ කටු සටහන් වල සමහරක් ඒ ආදර්ශ මේ පුරවන විදිය ආදර්ශ මේකක් තියෙනවනේ ෆෝම් එක. ඒකේ සමහරක් දේවල් වැරදි.
ඊමේල් එකට දාන්න ඕනේ ඒවා දැන් දාන්න ඕනේද නැත්නම් ඉන්ටර්විව් ගිහින් ආවම දාන්නද? ඉන්ටර්විව් එකට ගිහිල්ලා ආවට පස්සේ දාන්න ගැටලුවක් නැහැ. ඉන්ටර්විව් එකට ගියා එදා දවසේම හවස ඊමේල් එක දාන්න. දැන් දැම්මත් ගැටලුවක් නැහැ. ඉන්ටර්විව් එකට ගියා එදා දවසේම රෑ හරි හවස හරි ඊමේල් එක දාන්න ගැටලුවක් නැහැ. එතකොට ඉන්ටර්විව් එකට යද්දි විශේෂයෙන් නැවතත් මතක් කරන්න ඕනේ ඇඳුම. ඇඳුම මේ ඔෆිස් කිට් එකක්. ඒ කියන්නේ ඉන්ටර්විව් එකට යද්දි අඳින්න ඕන පිළිවෙලක් තියෙනවා දන්නවනේ. ස්කිල් යුනිෆෝම් එක අඳින්න පුළුවන්. ඒ කියන්නේ මේ පාරේ ස්කිල් යුනිෆෝම් එක අඳින්න එපා. මේ පාරේ ස්කිල් යුනිෆෝම් එකේ තියෙන්නේ බොටම් එකක්නේ. බොටම් එකයි මේ ඩෙක් ෂූස් නේ. ඒක නෙමෙයි මං කියන්නේ කලින් ස්කිල් එකට ඇඳ යුනිෆෝම් එක තියෙන්නේ. සුදු ෂර්ට් එක, කළු ඔෆිස් කලිසම, තවුස කලිසම, කළු සපත්තු දෙක, කළු බෙල්ට් එකක් වගේ දාලා යන්න ඉන්ටර්විව් එකට ගැටලුවක් නැහැ. එහෙම තමයි කලින් ගොඩක් වෙලාවට ඇඳන් ගියේ කලින් ඉන්ටර්විව්ස් වලට. හරි. ID එකේ ඇඩ්‍රස් එකයි දැන් ඉන්න ඇඩ්‍රස් එකයි වෙනස්. ඒක ගැටලුවක් නෑ. ඉතින් ඩෙන්ටියේ ඉන්න ඇඩ්‍රස් එකෙන් අපි ජීවිත කාලෙම ඉන්නේ නෑනේ. අපි ඩෙන්ටියේ හැදුවට පස්සේ ආයෙත් ඒ ඉන්න ගෙදරින් වෙන ගේකට යනවා. ඉතින් අපි ඒ වෙන ගේකට ගියාට පස්සේ සාමාන්‍යයෙන් ඩෙන්ටියේ ඇඩ්‍රස් එක වෙනස් කරගන්න පුළුවන් ගිහිල්ලා අපි වෙනස් කරගන්නේ නෑනේ උනාට. එතකොට ඩෙන්ටියේ තියෙන ඇඩ්‍රස් එකේම දැන් ඉන්න ඇඩ්‍රස් එක වෙන්න ඕනේ නෑ. වර්තමාන ඇඩ්‍රස් එක කියන්නේ දැන් ලියුම් වෙන එක. ඔයාට ඡන්ද නාම ලේඛනේ තියෙන එක. එතකොට ඒක ඩෙන්ටියේ තියෙන එකම වෙන්න ඕනේ නෑ හොඳේ. ඒක වෙනස් වුණාට ගැටලුවක් නෑ. EPS account එක දැන් හැදුවට කමක් නැද්ද? දැන් කමක් නෑ. EPS account දැන් හදන්න. EPS account එක දැන් හදන්න. දැන් ඕගොල්ලන්ගේ skill test එකත් පාස් වෙච්ච කට්ටිය අනිවාර්යයෙන්ම EPS topic account එක හදන්න ඕනේ. මෙතනින් එහාට ඉන්ටර්වයුව වලින් පස්සේ EPS topic account එකට තමයි විස්තර ඔක්කොම වැටෙන්නේ. පැහැදිලි නේද? ඒකින්ද EPS topic account එක හදන විදිය දාලා තිනවා channel එකේ. හොඳේ. channel එකේ දාලා ඇති EPS topic නිවැරදිව හදන විදිය. ඊට පස්සේ ඊමේල් එකේ ඉන්ටර්වයුව එකෙන් පස්සේ දැම්මම ගැටලුවක් නැද්ද? ගැටලුවක් නැහැ. ඉන්ටර්වයුව එකට ගියා එදා රෑ දාන්න. වෙබ් එකේ දැනට කීයක් ඉන්නවද? එන්නේ දත්ත නම් ඉතින් හරියටම කියන්න බෑ. වෙබ් එකේ ඉන්න ප්‍රමාණය එහෙම හරියටම කියන්න බෑ. බොරු කියන්නත් බෑනේ මට. දැන් මම කියලා ගානක් එහෙට මෙහෙට වුණොත් ඕක නඩුවක් වෙනවනේ. වෙබ් එකේ සාමාන්‍යයෙන් දැන් පහුගිය කාලෙ වෙද්දි 6-7000ක් ඉඳියා. දැන් මේ වෙද්දි ලොකු පිරිසක් ගියා. දැන් තව ලොකු ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. ලොකු ප්‍රමාණයක් අඩු වෙනවා. මොකද දැන් ඊයේ පෙරේද 120 ගණක් ගියා. ඊට පස්සේ ආයිත් හෙට යනවා. හෙට මට මතක විදිහට හෙට යනවා. තව 60ක් යනවා. ඒතකොට දැන් මේ මාසෙකට අනිවාර්යෙන් 200ක් 250ක් වගේ යනවා. ඒතර අවුරුද්දට 3-4000ක් ගිය ගම වෙබ් එක දැන් තව ওই 2025 කට්ටිය තමයි වාසනාවන්තම කට්ටිය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වාසනාවන්ත කට්ටිය කියන්නේ දැන් පහුගිය කාලේ වෙබ් එකේ ගොඩාක් සෙනග ඉඳියා. වෙබ් එකේ 10 11000ක් 10 11000 ඒ වගේ කිට්ටු වෙන්න ඉඳියා. හරිද? එතකොට දැන් ওই ටික ටික කට්ටිය ගිහිල්ලා කට්ටිය සමහරක් අය හැලිච්ච අයත් ඉඳියා බොරු කියන්න ඕනේ නැහැ නේ. හැලිච්ච පිරිසුත් සාමාන්‍ය හැලිච්ච ළමයිනුත් ඉඳියා. ඒ කියන්නේ තරම් වෙබ් එකේ කට්ටිය ඉඳියා පහුගිය කාලේ. දැන් ওই ටික ඔක්කොම ක්ලියර් වෙලා මේ 2025 කට්ටිය තමයි වාසනාවන්තම කට්ටිය. ඕගොල්ලෝම වෙබ් එකට වැටෙද්දි වෙබ් එක සාමාන්‍යයෙන් හොඳ ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. එතකොට 2025 කට්ටියට පහසුවෙන්ම ඇග්‍රීමන්ට් වෙන ප්‍රතිශතය වැඩි. පහසුවෙන්ම වැඩි 2025 කට්ටිය ඉතාමත් වාසනාවන්තයි මේ පහුගිය කට්ටියත් එක්ක බලද්දි. 2025 මේ ඒ කියන්නේ ඕගොල්ලෝ අනිවාර්යෙන් වාසනාවන්තයි. ඒ කියන්නේ වෙබ් එකක් නියම ප්‍රමාණයකට අඩු වෙලා තියෙන ඕගොල්ලන්ව වැටෙද්දි. හරි ඉතින් එතකොට වෙබ් එකේ එහෙම නිශ්චිත වශයෙන්ම හරියටම ගාන කියන්න බෑ. දැන් ඉස්සර වගේ ඩීටේල්ස් දෙන්නේ නැහැ විදේශ සේවයකින්. ඉස්සර නම් කතා කරලා හෙට මෙහෙට කරලා ওই මොන හරි ඉන්න වෙබ් එකේ ඉන්න ප්‍රමාණයක් දැනගන්න පුළුවන්. හරිද? මේ නැත්තම් දැන් හරියටම කියන්නේ නැහැ. නමුත් බය වෙන්න එපා 2025 කට්ටියට තාමත් වාසි ඔයගොල්ලෝම වෙබ් එකට වැටෙද්දි සාමාන්‍ය වෙබ් එක ලොකු ක්‍රවුඩ් එකකින් පිරෙන්නේ නැහැ අනිවාර්යෙන්. හරිද? ඊට පස්සේ ඊමේල් එක ගැන කිව්වා සහතිකේ ග්‍රාමසේවක සහතිකේ කඩේ ජොබ් එකක් සඳහා කියලා මොකද කරන්නේ? අන්න ඒකත් විශේෂයෙන් කතා කරන්න ඕන හේතුවක් කාරණාවක්. මේ ග්‍රාම සේවා සහතිකේ මේ වෙද්දිත් ගත්ත නැති කට්ටිය ඉන්නවා නම් ළමයි ගන්න විදේශගත වීම සඳහා. එහෙම නැත්නම් කොරියාවේ රැකියාවක් කිරීම සඳහා නැත්නම් විදේශගත වීම සඳහා කියලා ගන්න. එතකොට පදිංචිය සනාථ කිරීම සඳහා ජොබ් එකක් සඳහා කියලා ගත්ත කට්ටිය ගැටලුවක් නෑ බාර දෙන්න. ඉන්ටර්විව් එකේදී මොන හරි කිව්වොත් ඒකට නැවත ග්‍රාම සේවකට දීලා ඒක හදා ගන්න. ග්‍රාම සේවක තනීරකින් කපලා හරි ඒක වෙනස් කරලා දෙයි. සාමාන්‍යයෙන් කලින් අවුරුදු වල නම් පදිංචිය සනාථ කිරීම සඳහා කියලා වගේ එහෙම ලියපු ඒවා ඒ ග්‍රාම සේවක සාතික බාරගත්ත ගැටලුවක් උන් නෑ. හොඳේ මේ පාරත් එහෙම වෙන එකක් නෑ. මේ වෙනකන් අරගෙන නැති කෙනෙක් ඉන්නවා නම් ගන්න අනිවාර්යයෙන්ම හේතුවට දාගන්න ග්‍රාම සේවා සාතික හේතුවට දාගන්න විදේශගත වීම සඳහා නැත්නම් කොරියාවේ රැකියාවක්
කට යාම සඳහා කියලා වගේ මොකක් හරි එකක් ලියා ගන්න. හරි. ගාමසිව සාතිකය ගැන කතා කරේ. එතකොට එකම ප්‍රශ්න ගොඩක් කට්ටිය අහලා තිනවා නම් එක උත්තරයක් දුන්නාම ඇති ඉතින් ඕගොල්ලෝ වීඩියෝ එක පස්සට දාලා හරි පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා බලන්න ඕනේ. හරි. පොලිස් රිපෝට් එක ඉන්ටර්වයුව එකට කලින් එන්න ඕනේද? එහෙම එකක් නැහැ. පොලිස් රිපෝට් ඉන්ටර්වයුව වලට කලින් එන්න ඕන කියලා එකක් නැහැ. පොලිස් රිපෝට් එක එන්න මාසයක් විතර යනවා සමහරක් කරලා. සමහරක් අයගේ පොලිස් රිපෝට් එක එන්න මාස දෙක යනවා. පොලිස් රිපෝට් එක කියන්නේ දැන් ගොඩක් කට්ටිය මේක විශේෂයෙන් කියන්න ඕනේ. පොලිස් රිපෝට් එක කියන්නේ ගමේ පොලිසියෙන් ඕගොල්ලෝගේ ගෙදරට ඇවිල්ලා පොඩි සර්ච් එකක් දාලා ගමේ පොලිසියෙන් ඩොකියුමන්ට් එක යවන එක නෙමෙයි පොලිස් රිපෝට් එක කියන්නේ. පොලිස් රිපෝට් එකට ඕගොල්ලෝගේ ගමේ ඕගොල්ලන්ගේ වාසමේ පොලිසියේ රිපෝට් එක යන්න ඕනේ මූලස්ථානෙට. එතකොට දූෂණ හා විමර්ශනකින් යනවා. එතකොට FCID කියලා තියෙන ඒවෙන් යනවා. CID වලින් ඔය වගේ ආයතන 10කට වඩා වගේ වැඩි ප්‍රමාණයකින් රිපෝට් යන්න ඕනේ පොලිස් හෙඩ්ක්වාටර්ස් එකට. ඔය ගමේ පොලිසිය කියන්නේ එකක් විතරයි. ඊට අමතරව තව යන්න ඕන රිපෝට් ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම ටික ආවට පස්සේ පොලිස් මූලස්ථානයේ තියෙන හෙඩ්ක්වාටර්ස් එක. හෙඩ්ක්වාටර්ස් එකෙන් ඒ ඔක්කොම ටික එකතු කරලා ගහනවා එක රිපෝට් එකක්. එන්නේ ඒ රිපෝට් එක යන්න ඕනේ විදේශ සේවා එකට SLBFE එකට. එතකොට තමයි ඕකේ වෙන්නේ. ඒ ටික වෙන්නේ සමහර කාලවල මාසෙකමාර යනවා. ඕගොල්ලෝ කියන විදිහට වෙබ් එකට දවසෙන් දෙකකින් වැටෙන්නේ නැහැ. වෙබ් එකට වැටෙන්න මාසයක් දෙකක් හිමීට ඒ වගේ ප්‍රමාණයක් යනවා. ඊට පස්සේ තමයි ඇග්‍රීමන්ට් එකක් එන්නේ. එකපාරට වෙබ් එකට වැටෙන්නේ නැහැ. හරිද? හරි. පොලිස් රිපෝට් ගැන එතකොට කතන්දරේ ඒක මෙඩිකල් එක පාස්ද පේල්ද බලාගන්න කොහොමද? මෙඩිකල් එක පාස්ද පේල්ද කියන්නේ මෙඩිකල් වල ගැටලුවක් තිබ්බොත් ඔයගොල්ලන්ට කෝල් කරලා හොස්පිටල් එකට එන්න කියනවා. ලෙඩ මොන හරි තිබ්බොත් ඒවට බෙහෙත් දෙනවා. පොඩි පොඩි ලෙඩ තිබ්බොත් ඔය හොඳ කරන්නම බැරි ලෙඩක් තිබ්බොත් හිතන්නකො සමාජ රෝගයක් පිළිකාවක් මොන හරි එහෙම ඔයගොල්ලන්ට තියෙන එකක් නැහැ. තිබ්බොත් මං කියන්නේ ඒ වගේ අවස්ථාවල එන්න කියලා මෙඩිකල් ෆේල් කරනවා. හරි. වෙබ් වැටෙද්දි මොන මාසෙ වගේ වෙයිද? වෙබ් වැටෙන්න මාස 2ක් 3ක් කියයි. හරි. වෙබ් වැටෙද්දි මාස 2 3ක් කියයි. ඒතකොට දැන් මේ ළඟ දින කෝට් එකට ඕගොල්ලන්ව කොහොමද සෙට් වෙන්නේ නැහැ හොඳේ. මේ ඊළඟට එන කෝට් එකට නෙමෙයි ඊට පස්සේ එන කෝට් එකට ඕගොල්ලන්ව සෙට් වෙයි හොඳේ. මේ එන කෝට් එකට නැතුව ඊට පස්සේ එන කෝට් එකට ඕගොල්ලන්ට 2025 සෙට් එකට ඇග්‍රීමන්ට් එන්න පුළුවන්. ෆෝම් එක දාලා වැටු පහල තියෙනවනේ. ඒකේ අඩු ගාණක් දාන්න වෙයිද? ලක්ෂ 5ක් වගේ දැම්මොත් වැඩියෙන් ඉල්ලනවා කියලා අපි ඔය එහෙන් තෝරගන්නේ නැත. එහෙම එකක් නැහැ හොඳේ. වැටු ඔය ෆෝම් එක පුරවන එක ගැන දාලා ඇති වීඩියෝස්. ඒකේ දාලා ඇති මම දාන්න ඕන වැටුප් ගැන. එතකොට වැටුපට ලස්ස 5ක් 6ක් 7ක් 8ක් හරි දාන්න කමක් නැහැ. ලස්ස 10ක් හරි දාන්න ගැටලුවක් නැහැ. දාන ගණන් දෙන්නේ නැහැ. කැමති ගණනක් දාන්න. ඒ කියන්නේ ලස්ස 15 20 දාන්න එපා හොඳේ. රුපියල් වලින් දාන්න තියෙන හොඳේ. ඒ කියන්නේ රුපියල් වලින් දාන්න තියෙන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ලස්ස 5ක් 6ක් 7ක් 8ක් වගේ වෙනකන් වගේ දාන්න ගැටලුවක් නැහැ හොඳේ. හරි. පොලිස් රිපෝට් ගැන ඊට පස්සේ මෙඩිකල් එක ගැන කතන්දරේ මෙඩිකල් එක ගැන කතන්දරේ කිව්වා. එතකොට වෙබ් වැඩේදී මොන මාසෙද කියලා කිව්වා. ඔන්න පඩිය ගැනත් කිව්වා ෆෝම් වලට දාන. උප්පැන්නේ අකුරක වෙනසක් තියෙනවා. ඒකට සාමදාන විනිශ්චයකාරයවරයෙක්ගෙන් දියුරුම් ප්‍රකාශයක් දෙන්න පුළුවන් නේද? සාමදාන විනිශ්චයකරුවෙක්ගෙන් වඩා ලෝය කෙනෙක්ගෙන් ගන්න. සාමදාන විනිශ්චයකරුවට වඩා ලෝය කෙනෙක් එක නීත්‍යානුකූල වැඩි. සාමදාන විනිශ්චයකාරකම කියන එක සාමාන්‍ය මිනිසුන්ටත් ඒ පට්ටම දෙනවනේ. දැන් හරිද? එතකොට ඔය ලෝය කෙනෙක්ගෙන් ගන්න ඕනේ මම දන්න තරමින්. ඒක සාමදාන විනිශ්චයකරයෙක්ගෙන් ගන්න පුළුවන් නම් අහලා එහෙන් ගන්න. ලෝය කෙනෙක්ගෙන් අරන් යන එක තමයි වඩා සුදුසු. හරිද? හරි. තැලසීමියාව හරි යකඩ වුණතාව හරි තිබ්බොත් මෙඩිකල් ෆේල් කරනවද? යකඩ වුණතාවයට නම් එහෙම ෆේල් කරන්නේ නැහැ. ඔය තැලසීමියාව සම්බන්ධව ඒ කියන්නේ තැලසීමියාවත් බලනවා. ඒක තිබ්බොත් ෆේල් කරනවා කියන්නේ බෙහෙත් දෙනවා. බෙහෙත් දීලා මෙඩිකල් ෆිට කරනවා. ඒ අර සාමාන්‍යයෙන් මෙඩිකල් එක ෆේල් වෙන්න නම් මං කිව්වේ අර මෙඩිකල් එක ගැන සම්පූර්ණ දාලා ඇති පැයක විතර වීඩියෝ එකක්. ඒක බලන්න. ඒකෙදි මේ සියලු දේවල් කියනවා. මොකද එතනදි කතා කරන සමහර දේවල් දැම්මට මතක නැහැ. ඒක මෙඩිකල් එක වීඩියෝ එක බලන්න. යකඩ වුණතාවයල් වගේ වලට නම් ෆේල් කරන්නේ නැහැ හොඳේ. සර් මගේ ID එකේ ඇඩ්‍රස් එකේ මුකුත් අංකයක් නැහැ. ඒත් ඊමේල් එක දාදී වරිපණන් අංකේ දැම්මා. එතකොට අර ඇප්ලිකේෂන් එකේ ෆිල් කරද්දී ඒකේ ඇඩ්‍රස් කියන තැන කොහමද දාන්න ඕනේ? ඉතින් වරිපණන් අංකේ කියන එක ඇඩ්‍රස් එකට අදාළ වෙන්නේ නැහැ. වරිපණන් අංකේ කියන්නේ ඇඩ්‍රස් එකට අදාළ අංකයක් නෙමෙයි. වරිපණන් කියන්නේ ඔයගොල්ලෝ කියන බදුනේ. මේ බදු අංකේ වරිපණන් අංකේ කියන්නේ. එතකොට මේල් එක දාද්දි එක දාලා අර ෆෝම් පුරවද්දි වරිපණන් අංකයක් දාන්න තැනක් නැත්තම් ෆෝම් පුරවද්දි වරිපණන් අංක දාන්න නෑනේ. ඇඩ්‍රස් එකේ අංකනේ දාන්න තියෙන්නේ. ඒතර ඇඩ්‍රස් එකේ අංක නැත්තම් ආයි වරිපණන් අංක දාන්න යන්න එපා ෆෝම් එකට. මේල් එකට දැම්මම ගැටලුවක් නැහැ. සර් මගේ අලුත් પાස්පෝර්ට් එකක් තියෙන්නේ. මම විස්තර තියෙන පිටුවයි
all country කියන එක all country කියලා තියෙන්නේ හරියට ටයිප් කරන්න කමෙන්ට් හොඳද ප්‍රශ්න අමාරුයි කියව ගන්න නැත්තම් මගේ අලුත් පාස්පෝර්ට් එකක් තියෙන්නේ මම විස්තර තියෙන පිටුවයි ඒ කියන්නේ බයෝඩේටා පිටුවයි all country කියලා තියෙන පිටුවේ ෆොටෝ එකකුයි දැම්මේ පොලිස් වාර්තාවට අවුලක් යයිද අලුත් පාස්පෝර්ට් එකක් තියෙනවා නම් all country කියලා තියෙන පිටුවේ all country කියලා පිටුවක් නැහැ නේ එතකොට මේම අලුත් පාස්පෝර්ට් තියෙන කට්ටිය පොලිස් වාර්තාවට කරන විදිය හොඳට අහගන්න. තාම දාපු නැති කට්ටිය ඉන්නවනේ. අලුත් පාස්පෝර්ට් වලට ඕල් කන්ට්‍රි පිටුවක් නැහැ. සියලුම රටවල් කියන පිටුවක් නැහැ. ඒ කට්ටිය ඕල් කන්ට්‍රි පිටුව වෙනුවට දාන්නේ බයෝඩේටා පිටුවේ. ඒ කියන්නේ අර ඡායාරූපයේ සහිත පිටුවේ ෆොටෝ එකක්. එච්චරයි. ඒක තමයි කතන්දරේ. හරිද? සර් මගේ බැංකු පොතේ ඇඩ්‍රස් එකේ V අකුර වෙනුවට W අකුර තියෙන්නේ. ඇඩ්‍රස් වැරදුනාට ගැටලුවක් නැත. මෙච්චර කාලෙක ගැටලුවක් වුණේ නැහැ. ඉස්සරහට ගැටලුවක් වෙන්නේ නැහැ. බැංකු පොත්වල මං කිව්වා බැංකු පොත්වල ඇඩ්‍රස් හොඳේ බැංකු පොතේ ඇඩ්‍රස් වල අකුරු එහෙට මෙහෙට උනාට වැරදි වුණාට ගැටලුවක් නැහැ හොඳේ ගැටලුවක් නැහැ බය වෙන්න එපා V එක වෙනකොට W එක ඒතකොට ඇඩ්‍රස් එකේනේ ඇඩ්‍රස් එකේ අකුරක් වැරදුනාට ගැටලුවක් නැහැ EPS account එකට අපේ විස්තර අප්ඩේට් වෙන්නේ කොපමණ කාලයක් යනවද හරි ඒතකොට EPS එකට ඔයගොල්ලන්ගේ විස්තර අප්ඩේට් වෙන්න තව මාස දෙක තුනක් ගියයි හොඳේ මෙඩිකල් එකේ බර 50ක්ම ඕනේද එහෙම එකක් නැහැ මෙඩිකල් එකේ බර 50ක්ම ඕනේ කියලා එකක් නැහැ. දැන් අපේ ක්ලාස් එකේ ළමයි ගියා කිලෝ 39 කොල්ලෙක් බට්ටා කියලා කියන්නේ. දැන් ගිහිල්ලා තව අවුරුද්දක් විතර යනවා කිලෝ 39 38 39 තමයි බර දැන්. රාට ගිහිල්ලා අවුරුද්දකටත් වැඩි. එතකොට කිසි ගැටලුවක් උන්නේ නැහැ. උසත් නැහැ වැඩි. උසත් 5ටත් වඩා අඩුයි. හරි ඉතින් බට්ටෝ කියලා ඉතින් එක එක ක්ලාස් වල තමයි ඉන්නෝනේ. ඉතින් අපි බට්ටා කියනවා ආදරේට ඒක හැම ක්ලාස් එකකම බට්ටා කියලා වගේ නමක් තියෙන කොල්ලෙක් කෙල්ලෙක් ඉන්නවනේ. ඉතින් ඒගොල්ලෝ බර නැහැ කිලෝ 50ක්. ඉතින් ඒගොල්ලෝ කොරියාවට යනවා. ඉතින් කිලෝ 50ක්වත් කරගන්න බර හේතුව කොරියාවට ගන්න නොගෙන එක නෙමෙයි සාමාන්‍ය මිනිස්සෙක් වුණාම ටිකක් කිලෝ 50ක්වත් ඉන්න මොකද වැඩ කර කොරියාවේ ගියාම වැඩ ටිකක් කොරියන් වැඩ අමාරුයි. ටිකක් ඇඟට දැනෙනවා ඒකින්ද ටිකක් බර වැඩි කරගන්න. නැත්තම් බර කිලෝ 50ට වඩා අඩු වුණා කියලා කොරියාවට ගන්නේ නැතුව මෙඩිකල් ෆේල් කරන කතන්දර නෑ එහෙම. කිලෝ 50ට අඩු ගෑල් ළමයි සහ පිරිමි ළමයි කොරියාවට ගිය කට්ටිය ඕන තරම් ඉන්නවා. පොට කට්ටියත් ඉන්න ඕන තරම් හොඳේ. සර් මම මෙඩිකල් ගියා පැටි ලීවර් එක වැඩි මෙඩිකල් එකට කලින් උණක් හැදුණා ආයේ සති 3කින් ඒක අවුල් ගියපු එක බලන්න එන්න කිව්වා පරක්කු වේද නෑ. පැටි ලීවර් කතන්දරේ සාමාන්‍යයෙන් ලෝක ජනගහනයෙන් 3න් එක්කෙනෙක්ටද 4න් එක්කෙනෙක්ටද පැටි ලීවර් තියෙනවා. පොඩ බලන්න සර්ච් කරලා ලංකාවෙත් තියෙනවා. හැමෝටම තියෙනවා. පැටි ලීවර් කියන්නේ ස්ටේජ් 1 2 3 4 කියලා ඔහොම තියෙන පැටි ලීවර්. මටත් තියෙනවා පැටි ලීවර් කියන එක. හරිද? එතකොට හොඳ නෑ වැඩි වෙන්න. මේ අක්මාව සම්පූර්ණ විනාශ වෙනවා. හරිද? පැටි ලීවර් කියන්නේ අක්මාවේ තෙල් කියන එකනේ. එතකොට ඕක සාමාන්‍යයෙන් පළවෙනි මට්ටමේ දෙවෙනි මට්ටමේ ගොඩක් කට්ටියට තියෙනවා. ඒවට මෙඩිකල් ෆේල් කරන්නේ නැහැ. දවස් 3කින් සති 3කින් එන්න කියන්නකෝ. ඔය කියන්නේ සති 3කින් එන්න කියලා ඔයාලට බෙහෙත් ටිකක් කාර්මයෙන් දෙනවා. ඉතින් සල්ලි පොඩ්ඩක් එහෙම වියදම් වෙනවා. ඉතින් ඒවට තමයි එන්න කියන්නේ හොස්පිටල් වලින්. දියුරුම් ප්‍රකාශ දෙනකොට ඉංග්‍රීසි වලින්ද ගන්න ඕනේ සිංහලෙන්ද? ඉංග්‍රීසි වලින් ගන්න ඕනේ දියුරුම් ප්‍රකාශ දෙන ඒවා සාමාන්‍ය ඉංග්‍රීසියෙන් තමයි ගන්න හොඳේ. සබ් කැටගරි දෝරලා දාන ඒ වගේ විතරද අපිට ඇග්‍රීමන්ට් එන්නේ එකක් නෑ. ඒවා නිකන් දාන්න කියන්නේ හොඳේ. එහෙම දාන්න ඒවා වෙනව නම් ඉතින් මොනා කරන්න බැරිද? ඒක නිකන් අපේ කැමැත්තක්. අපේ කැමැත්තක් තෝරාන කියනවා. කලාතුරකින් ඒවෙන් වෙන්නත් පුළුවන්. 99%ක්ම ඒවෙන් ඉන්නේ නැහැ. පැහැදිලිනේ. මගේ પાස්පෝර්ට් එකේ නමේ අකුරු දෙකක වෙනසක් තියෙනවා. ඒකට මොකද කරන්නේ? වාසගමත් પાස්පෝර්ට් එකේ විතරක් ඉස්සරහට තියෙන්නේ නැත්නම් මගේ වාසගම අකට එන්නේ. සාමාන්‍යයෙන් පාස්පෝර්ට් වල ගොඩක් පාස්පෝර්ට් වල වාසගම ඩෙන්ටිටි අන්තිමට තියෙනවා. පාස්පෝර්ට් එකේ මුලට තමයි ගොඩක් වෙලාවට පාස්පෝර්ට් එකේ වාසගම තියෙන්නේ. මගෙත් එහෙමයි තියෙන්නේ. ඒක නම් ගැටලුවක් නැහැ. අකුරු දෙකේ වෙනසක් තියෙන එකට දියුරුම් ප්‍රකාශයක් ගෙනියන්න වෙයි. ස්කූල් ලොකේෂන් එක දානකොට දිස්ත්‍රික් එක විතරක් දාන්න ඕනේ. දිස්ත්‍රික් එක විතරක් දාන්න ගැටලුවක් නැහැ. දිස්ත්‍රික් එක තියෙනවා සිටි, ප්‍රොවින්ස් එක, කන්ට්‍රි එක. ඉතින් තුනෙන් සිටි එක දාන්න අනිත් දෙක දැම්මත් ගැටලුවක් නැහැ. සිටි එක දාන්න යන අනිත් දෙක දාන්න කිව්වොත් එතනත් දාන්න. ලොකු දෙයක් නෙමෙයි ඉතින් ඕවා. පුළුවන් තරම් ඩවුට් එකක් සහිත දේවල් පුරවන්න එපා. ඉන්ටර්බෝඩ් එකෙන් අහලා පුරවන්න. විනාඩිය දෙකයි යන්නේ. වැරදිට පිරුවොත් ආයෙ මුලින් ඉඳන් පුරවන්න වෙනවා ඉතින්. ඒකින්ද ෆෝම් 4-5කුත් වැඩිපුර අරන් යන්න. හරි. ඉතින් ආදරේ කියලා දාලා තිනවා අපිත් ආදරේ. ඉතින් හැමෝටම උසබර අඩු වුණොත් ඇග්‍රීමන්ට් එන්නේ නෑ නේද කියලා අහනවා. එහෙම නෑ නේද කියලා අහන්නේ කොහොමද ඔය? එහෙම නෑ. එහෙම අවුලක් නෑ. බය වෙන්න එපා හොඳේ. උසබර අඩු වුණොත් ඇග්‍රීමන්ට් එන්නේ නෑ නේද කියලා අහන්න එපා. එහෙම කේස් එකක් නෑ. උස සමහර ජොබ් තියෙන උස කට්ටියට කරන්න බෑ. ඒ ජොබ් කරන්න පුළුවන් කොට කට්ටියට විතරයි. එතකොට ගන්න මේ කම්පැනිට කොට කට්ටිය.
ඒකින්ද කොට කට්ටිය බය වෙන්න එපා. ඕන තරම් කොට කට්ටිය වැඩ කරනවා. මෙඩිකල් එක පාස්ද ෆේල්ද බලාගන්න කොහොමද? මෙඩිකල් එක ෆේල් නම් එන්න කියලා Tamanට ලොකු දරුණු ලෙඩක් තියෙනවා නම් එන්න කියලා ඒවා කියනවා. ෆේල් නම් කියනවා. හොඳේ. සාමාන්‍ය පොඩි පොඩි ලෙඩ වලට ෆේල් කරන්නේ නැහැ. දැන් ඔය ගිය අවුරුද්දෙත් එක්කෙනෙක් දෙන්නෙක් විදිය HIV පොසිටිව් වෙච්ච පිරිමි ළමයි. දෙන්නෙක් දෙන්නෙක් මට කතා කරා 4 දිනක් විතර ඉඳලා තිනවා. දෙන්නෙක් මට කතා කරා HIV පොසිටිව් වෙච්ච. ඉතින් ඒ වගේ ලෙඩක් තිබ්බොත් ෆේල් කරනවා. හරිද? ඉතින් ඔය වගේ ගැටලු මතුවෙච්ච කට්ටිය ඉන්න එකේඳ සියලු දෙනාම හැම දේවල් වලින්ම පරිස්සම් වෙන්න. හරිද? දියුරුම් ප්‍රකාශය ගණිත ඉංග්‍රීසි වලින්ද ගන්න ඕනේ. ඔව් ඉංග්‍රීසියෙන් ගන්න ඕනේ. පැහැදිලිවම ඉංග්‍රීසියෙන් ගන්න ඕනේ. හරි. මගේ ඒ ලෝන් එකට රජයේ සේවකයෙක් ඉන්නම ඕනේද? වෙනත් බැංකුවක වැඩ කරන කෙනෙක් හරියන්නේ නැද්ද? ඒක නම් බැංකුවෙන් අහන්න ඕනේ. මොකද මේ රජයේ සේවකයෙක් ඉන්න ඕන වෙයි. ඔය ලෝන් එක සම්බන්ධව වීඩියෝස් දෙකක් දාලා ඉතින් channel එකේ පොඩ්ඩක් පස්සට වෙන්න බලන්න. මොකද ඒ කියන කරුණු හැම එකක්ම මේ වෙලාවේ මතක නැහැ. ඒකින්ද ලෝන් එක සම්බන්ධව වීඩියෝස් දෙකක් දාලා ඉතින් සර්ච් කරන්න channel එකේ තියෙනවා. ලෝන් එක ගන්න විදිය ගැන ඔය BOC එකෙන් දෙන ලෝන් එක ඒක ගන්න විදිය ගැන සම්පූර්ණ වීඩියෝ එකක් ඉක්මනටම ළඟදිම ගේනවා. බැංක් එකේ කෙනෙක් එක්ක අපි කනෙක්ට් වෙලා හොඳ වීඩියෝ එකක් ගේනවා ලෝන් එක ගන්න විදිය ගැන. වීඩියෝස් උත් දාලා ඉතින් තව ඉස්සරහට ඊටත් වඩා හොඳ වීඩියෝ එකක් ගේනවා. ඉතින් රජෙක් කෙනෙක්ම ඕන වෙයි. ඒක ගැන පොඩ්ඩක් බැංකුවෙන් තවදුරටත් අහන්න. අපි ඔය බැංක් එකෙන් ගන්න රට යන්න කොරියාවට යන්න දෙන ලෝන් එක ගැන සම්පූර්ණ වීඩියෝ එකක් අපි ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. බැංකුව කෙනෙක්වත් සම්බන්ධ කරගෙන. සර් මගේ එලෙව රිසල්ට් ෂීට් එකේ ඉංග්‍රීසි වලින් ලියලා තියෙන එකේ අකුරක් වැරදි. ඒක අවුලක් වෙදී ඒව නම් වැරදි. ඒවා අවුලක් නෑ. ඔය රිසල්ට් ෂීට් වලින් පොඩි පොඩි අකුරක් දැක් වර්තුනට අවුලක් නෑ නම්මල. හැබැයි දියුරුම් ප්‍රකාශයක් නම් ඉල්ලනවාමයි. ලෝය කෙනකින් කියන්න වෙනවා ඉංග්‍රීසියෙන්. හොඳේ. ලෝයස්ලා දන්නවා වැරද්ද කියන්න. වැරද්ද කෝගා ලෝය ඒක දියුරුම් ප්‍රකාශයක් හදලා දෙනවා ඉංග්‍රීසියෙන්. ඔව් ඉතින් අපිට ගොඩක් පිං කියලා දාලා තිනවා මේ ඔය වගේ මැසේජ් උත් තියෙනවා ගොඩක් කමෙන්ට් ඉතින් හරිද? හරි ගොඩක් කමෙන්ට් දාන ඉතින් සමහරක් ඒවා ඉතින් දාලා දිනවා. සමහර ගුරුවරු ඉතින් පිටින් නරකයි ඔය වගේ ඒවා පිටින් හොඳයි ඇතුලෙන් නරකයි ඔය වගේ ඒවා දාලා තිනවා. ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් අර සමහර කට්ටිය ඉන්නවා ඉතින් ඔය ඇත්තටම ඉතින් ළමයි එක කතා කරන්නවක් නැති ගුරුවරු ඉන්නවා. ඉතින් හරි අපි අනිත් අයට දොස් කියන එක ඒ කියන්නේ අනිත් අයට දොස් කියන එක කරලා වැඩක් නැහැ. ඒ කියන්නේ තව කෙනෙක්ට දොස් කියන ඒ ටයිම් එකේ අපිට පුළුවන් ඕගොල්ලන්ට සේවා තව කෙනෙක්ට දොසක් කියන ටයිම් එකේ අපිට පුළුවන් ඒ ඕගොල්ලන්ට උදව්වක් කරන්න. ඒක කරන එක තමයි ගොඩක් වටින්නේ ඇත්තටම. හරිද? හරිද? එක එක පුද්ගලයෝ ඉන්නවා. ඉතින් මටත් මිස් වෙනවා සමහරක් කාට ඕගොල්ලෝ දාන ප්‍රශ්න මටත් මිස් වෙන අවස්ථාවල් තියෙනවා. ඒකට ඕගොල්ලෝ මටත් බයිනවා ඇති. හරිද? ඉතින් එහෙම මොන කමින් කරන්නේ නැති. ඒ වගේ ගැටලු තියෙනවා. හරි. අසනීපයක් ඕව අසනීප වෙලා ඉඳී මම සති දෙකක් විතර නැගිට ගන්නවක් බැරුව උණ හැදිලා ඉඳී. එතකොට ඒ කාල සීමාවේ ගොඩක් මිස් වුණා මැසේජ් එහෙම. ඉතින් ගොඩක් මිස් වුණා ඉතින්. ඉතින් දැන් නම් අසනීප තත්ත්වය 90%ක්ම වගේ හොඳයි. හරි. EPS account එක UBT වලට අප්ඩේට් වෙලා නැහැ නේද දැම්ම. ඔව් EPS account එක හදද්දී හරියන් දැන් 2025 UBT exam එකනේ තිබ්බේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට UBT exam එක තිබ්බේ. U අකුර දාන්න තියෙන capital නමුත් capital U දාලා හදන්න දෙන්නේ නැහැ account එක. ඒකින්ද බය වෙන්න දෙයක් නැහැ. capital C දාලා හදන්න ඉතින්. ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. කොහොම හරි account එක හැදුනා නම් එච්චරයි. මගේ නමේ පාස්පෝර්ට් එකේ ID එකේ තියෙන්නේ විතානගේ කියලා. මෙහෙම O level result sheet එකේ type කරලා තියෙන්නේ විතානගේ කියලා. V අකුරයි W අකුරයි. ඉතින් ඒකට ගැටලුවක් නැහැ. ඉතින් දියුරුම් ප්‍රකාශය තමයි ගන්න වෙන්නේ. ඉතින් දැන් මම ඔය විශේෂයෙන් ආයි හැමෝටම කියන්නම් නම්මල පොඩි පොඩි ගැටලු තියෙනවා නම් දියුරුම් ප්‍රකාශයක් තමයි ගෙනියන්න ඕනේ. අපඩ පිටයක් හොඳේ ලෝයස්ලා දාන්නවා ඉංග්‍රීසියෙන් ගන්න. ඒක ගෙනියන්න නැත්නම් ඉතින් ඔය වැරද්ද ගිහිල්ලා හදාගන්න. ඩෙන්ටිටි දීලා 1 day service දාලා ඒක හදාගන්න. එහෙම කරන්නත් පුළුවන්. එහෙමත් පුළුවන් නැත්නම් දියුරුම් ප්‍රකාශයක් ගෙනියන්නත් පුළුවන්. මේල් එක යවුවා ඒ දෙපාරක් යවන්න උනා. පළවෙනි එකේ ලිපින හරියට දාගන්න බැරි වුණා. දෙවෙනි පාර එකේ නම චේන්ජ් කරද්දි මගේ ෆොටෝ එකට විතරක් ඉලක්කම් ටිකක් වැටුණා. ඒකට මොකද ආයේ කරන්නේ? දැන් යවල ඉවරයිනේ. ප්‍රශ්නයක් නම් ඔයාට මැසේජ් එකක් එනවා නැවත මේල් එකේ වන්න කියලා. එතකොට ආයෙත් මේල් එකක් දාන්න. මෙඩිකල් එක පාස්ද ෆේල්ද බලාගන්නේ කොහොමද? ඒක එහෙන් කියනවා. එහෙන් කියනවා ෆේල් නම් කතා කරලා කියනවා ඔයාට ලොකු ලෙඩක් තියෙනවා. මේ ෆේල් කියලා සාමාන්‍යයෙන් මෙඩිකල් එකේ එහෙම ෆේල් කරන්නේ නැත. ෆේල් කරන්න නම් මම කලිනුත් කිව්වා. ඊටමත් දරුණු ගානේ. ඉතින් හොඳ කරන්න බැරි ලෙඩක් තියෙන්න ඕනේ. ගොඩක් පින් ළමයි ගැන හිතලා වැඩ කරනවට හරි ස්තුතියි. හරි. 2021 දී මාව ඇරෙස්ට් කරලා තියේ සැකපිට කියලා පොලිස් රිපෝට් එක අවුල් වෙලා. අනේ ඒව අවුලක් නෑ. සැකපිට ඔයාව ඇරෙස්ට් කරාට ඔයාට ගැටලුවක් නෑ නේද? සැකපිට මම පාරයක් දුන්නා මාව සැකපිට ඇරෙස්ට් කරන්න පුළුවන්. එතකොට මට ඒක පොලිස් රිපෝට් වලට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඔයාට නඩුවක් නෑ නේද? ඉතින් සැකපිට ඇරෙස්ට් කරන එක ගැටලුවක් නෑ. කිසි දෙයකට බය වෙන්න එපා. පොලිස් රිපෝට් එක අවුලක් වෙන්නේ නැත. ආයෙත් ඕක ගැන පොලිසියෙන් ඔක්කත් අහන්න යන්නත් එපා. මගේ ID එකේ ගෘහ අංකය දාලා නැහැ ෆෝම් පුරවනකොට ගෘහ අංකය දාලා පුරවන්නද? ID එකේ දාලා නැත්තම්
ෆෝම් වලට දාන්න අවශ්‍ය නැහැ. අර ඊමේල් එකට මේ දාන්න කියලා කියනවා. ඊමේල් එකට ඉතින් ගුවන් කියන්නේ නැත්තම් දාන්න ඉතින්. කියන්නේ නැත්තම් කරන්න දෙයක් නැහැ. තිබ්බොත් තමයි දාන්න ඕන. හරිද? එතකොට ඩෙන්ටිටි නැත්තම් ෆෝම් වලටත් දාන්න අවශ්‍ය නැහැ. ඩෙන්ටිටි නැත්තම් දාන්න අවශ්‍යතාවයක් නැහැ ඉතින්. ගැටලුවක් නැහැ එහෙම. ඩෙන්ටිටි තියෙනවා නම් දාන්න. දැන් එක තැනක දාලා තව තැනක නොදා ඉන්නත් එපා. දානවා නම් දාලාම් පුරවන්න හැම එකටම නැත්තම් හැම එකටම නොදා ඉන්න. අලුත් පාස්පෝර්ට් එකක් තියෙන්නේ. මම විස්තර තියෙන පිටුවේ ඕල් කන්ට්‍රි කියලා තියෙන පිටුවේ ෆොටෝ එකකුයි දැම්මේ. පොලිස් වාර්තාවට අවුලක් යයිද? අලුත් පාස්පෝර්ට් එකක් තියෙනවා නම් ඕල් කන්ට්‍රි පිටුවට දාන්න ඕනේ බයෝඩේටා එකේ පිටුව තමයි. ඒ කියන්නේ ඡායාරූපය සහිත ඒ තියෙන ෆොටෝ එකේ ඒ ඡායාරූපයේ සහිත තියෙන පිටුවේ ෆොටෝ එකක් දාන්න ඕනේ. ඉතින් හරි. එහෙම තමයි වෙන්න ඕනේ. පොලිස් රිපෝට් එකේ එහෙම තමයි වෙන්න ඕනේ. අපි වෙබ් එකට එන කොච්චර කාලයක් ඇදී එක ගැන කිව්වා. අපේ ලැන්ග්වේජ් එක්සෑම් එකේදී ලොකු අසාධාරණයක් වුණා. අමාරුම පේපර් එකක් ලැබිලා ෆේල් වුණ එක කමක් නැහැ. පෙළක් ළමයි කියලා වර්ණාන්තතාවය කියලා ෆේල් කරලා ඒත් ඇත්තටම එහෙම වර්ණාන්තතාවය නැතුව ෆේල් කරලා ඒ ගැටලුව වෙච්ච ළමයි ඉන්නවා. ඒක ෆේල් කරාට පස්සේ අපිට වර්ණාන්තතාවය නැති වුණත් තිබ්බත් නැති වුණත් ඒක තමයි අවසාන රිසල්ට් එක. ඒක සමහර වෙලාවට තමන්ගේ අවාසනාව මත සහ අසාධාරණකම් වෙච්ච අවස්ථා තියෙන එක වෙලාව. ඒකට අපි පෞගේ අවුරුදු වල මීට අවුරුදු දෙක තුනකට කලින් ගිහිලා ලියුම් බාර දීලා තිනෝ කතා කරලා තිනෝ ඉතින් වැඩක් උන්නේ නැහැ. සිස්ටම් එකෙන් ෆේල් කියලා આવොත් වර්ණාන්තතාවයේ අපිට වර්ණාන්තතාවය නැති වුණත් ඒකෙන් ෆේල් කියලා આવොත් ෆේල් තමයි. ඕක තමයි ස්වභාවය ඉතින්. එහෙම වර්ණාන්තතාවයෙන් නැතුවත් හැම අවුරුද්දකම ෆේල් වෙන ළමයෙක් දෙන්නෙක් හරි ඉන්නවා. ඉතින් හරිම අසරණයි. දැන් මගේ ක්ලාස් එකේ ගෑල් ළමයට ලකුණු 92.5යි. ඊළඟට වර්ණාන්තතාවය කියලා එකක් ඇත්තෙම නෑ. නමුත් වර්ණාන්තතාවයට ෆේල් වුණා. දැන් මේ පාර ආයි විභාගේ ලියනවා. කලින් විභාගයේ අපරාධේ ලකුණුත් තරම් වර්ණාන්තතාවයෙන් ෆේල්. හැබැයි යාට වර්ණාන්තතාවය නැහැ. කරන්න දෙයක්වත් නැහැ ඉතින්. පැහැදිලිනේ ඉතින් ඒකට අපිට කියලා ඉතින් ගහ ගන්න තමයි වෙන්නේ මේ HRD එක ඉස්සරහට ගිහිල්ලා කෑ ගහලා ඉතින් එහෙම අපි උද්ඝෝෂණ වවා කරලා දිනවා. ළමයිට අසාධාරණකම් වුණාම HRD එක ගාවට ගිහලා SLBFE ගාවට කියන්නේ විදේශ සේවයක් ගාවට ගිහිල්ලා උද්ඝෝෂණ මම තරම් කරපු කවුරුත් නැතුව ඇති ඒ කියන්නේ ළමයි එක ගිහිල්ලා උද්ඝෝෂණ ඕන තරම් කරලා දිනු. උද්ඝෝෂණ කියන්නේ එතන ගිහිල්ලා රණ්ඩු කළා නෙමෙයි හොඳේ. ඒව කරන්න බෑ කොරියාවට යන අයට ඒව කරන්න තහනම්. රණ්ඩු කරන්න බෑ උද්ඝෝෂණ කියන්නේ එතනට ගිහිල්ලා විදේශ සේවයක කතා කරලා HRD එක කතා කරලා ළමයිට ඔය වගේ අසාධාරණකම් වෙච්ච අවස්ථාවල මං හිතන්නේ මම තරම් ගිහිල්ලා කතා කරපු කවුරුත් නැතුව ඇති වෙන. ඒක පරණ සෙට් වල ළමයි දන්නවා 2022 23 24 කට්ටිය දන්නවා. හරිද? එතකොට ඉතින් එහෙමත් කරලා තියෙනවා. රණ්ඩු සරුවල් නෙමෙයි හොඳේ. උද්ඝෝෂණ කියන්නේ ගිහිල්ලා කතා බහ කරපුවා. හරි. හරි. හැමදේම කියලා දුන්නාට පැහැදිලිව සර්ට වරදින්නේ නැහැ කවදාවත්. කොල්ලෝ කෙල්ලෝ ගොඩ දානවට. හරි. පාස්පෝර්ට් එකක් තියෙන්නේ. අලුත් පාස්පෝර්ට් එකක් තියෙන්නේ. ඉතින් ඒක ගැන කිව්වා. පොලිසියට ගියාම කිව්වනේ මගේ එක කොළඹට යවලා කිව්වා. මගේ ගෙදරට ආවෙන්නේ නැහැ. මම ගියාම ඉල්ලගත්ත හඳුනුම්පත පාස්පෝර්ට් එකේ කොපිය උපැන්න සාතිකේ පිටපතක ඉල්ලගත්තා. ඔව්. හැමෝගෙම ගෙවල් වලට පොලිසියෙන් එන්නේ නැහැ. එහෙම එන්නේ නැහැ. පොලිස් වාර්තාව ඇප්ලයි කරා කියලා හැමෝගෙම ගෙවල් වලට හොයන්න එන්නේ නැහැ. සමහරක් වෙලාවට කෝල් එකක් දීලා බලනවා. එච්චරයි. සමහරක් වෙලාවට වා වැරදි එහෙම වැරදි වැඩ කරන්නේ නැති සාමාන්‍ය මිනිස්සුන් නම් වාව හොයන්න ගෙවල් වලට එහෙම කියන්නේ එන්නේ නැහැ. එන අවස්ථාවලුත් තියෙනවා. ගොඩක් වෙලාවට එන්නේ නැහැ. ඒ එන්නේ නැහැ. පැටලුවක් නැහැ. පොලිස් වාර්තාව යනවා. අලුත් පාස්පෝර්ට් එකක් තියෙන්නේ. විස්තර තියෙන පිටුවේ ඒක එකම ප්‍රශ්නේ දාන්න එපා. හරිද? එකම ප්‍රශ්නේ දාන්න එපා. ඒකට මට කීවදී මටත් අමාරුයි. හතිය මට තියෙනවා මෙඩිකල් එකේ. මට හතිය හැදෙනවා. ඕගොල්ලෝ එකම ප්‍රශ්නේ දැම්මම හරිද? හතිය මට තියෙනවා මෙඩිකල් එකේදී ડોක්ටර් හති මං කිව්වා ડોක්ටර් එක රිපෝට් එකේ ලිව්වයි කියන්නේ. හතිය වගේ දෙයක් තියෙනවා නම් ડોක්ටර්ට ඒ වෙලේදී සාමාන්‍ය එක එහෙම හවුවෙන්නේ නැහැ නේ. හැම වෙලාවෙම හතිය හැදින්නේ නැහැ නේ. ඒ වගේ ලෙඩ සාමාන්‍ය ඔය නිදංගත රෝග තියෙන්නේ. නිදංගත රෝග කියන්නේ ඉඳලා හිටලා එළියට එන්නේ. ඒ වගේ ඒවා මෙඩිකල් වලදී කියන්න යන්න එපා. කියන්න යන්න එපා ඉතින්. දැන් හතිය වට තියෙනවා කියලා කිව්වා. යා සටහනක් දැම්ම. මේක සටහනක් දැම්මට මෙඩිකල් එකට අවුලක් වෙන්නේ නැහැ. හොඳේ බය වෙන්න එපා. කොරියාවෙන් එහෙම ගන්න නැතුව ඉන්නේ නැහැ. දැනට වාට එහෙම හතිය තියෙනවා නම් ඉඳලා හිටලා හරි එනවා නම් ඒකට බෙහෙත් ටිකක් කරගන්න. මොකද කොරියාවේ සීතල කාලයක් එහෙම වෙනවනේ. වාට අමාරු වෙසෙම ඇවිල්ලා. නිෂ්පාදන අංශය අපි සබ් කැටගරි තෝරද්දී ඇග්‍රීමන්ට් එකට ඒක බලය. අනේ එහෙම බලපාන්නේ නැහැ. ඒක අපිට කැමති විදිහට කැමැත්තක් අපේ තෝරන් තින්නේ ඒ වෙන්නේ නැහැ. වෙබ් එකට වැටෙන ස්කිල් එකේදී බලපු උස බාරද මෙඩිකල් එකේදී. මෙඩිකල් එකේදී බලන ඒවා. ස්කිල් එකේදී බලන ඒවා මේ වැටෙන්නේ නැහැ වෙබ් එකට. වෙබ් එකට වැටෙන උස බාර වගේ දේවල් මෙඩිකල් එකේදී බලන උස බාර තමයි වෙබ් එකට වැටෙන්නේ. එතන වෙබ් එකට පෙන්නන ෆොටෝ එකත් ඔය ෆයිනල් ද ඉන්ටර්විව් එකට ඔයගොල්ලෝ යන්න දින්නේ ඉන්ටර්විව් එකේදී බාර දෙන ෆොටෝස් තමයි ඔය වෙබ් එකට වැටෙන්නේ. හොඳේ. අර ස්කිල් එකේදී ඒව වැටෙන්නේ නැහැ.
මගේ උප්පැන්නේ තියෙන්නේ වෙන ඇඩ්‍රස් එකක්. අනිත් ඔක්කොමගෙම තියෙන්නේ දැන් ඉන්න ඇඩ්‍රස් එක. ඒතකොට දැන් ඉන්න ඇඩ්‍රස් එක දාන්න. ලෝක කෙනකින් දියුණු ප්‍රකාශ ගන්න ඕනේ නැහැ ඒවට. මොකක්ද ඒකේ වැරද්දක් නැහැ නේ. උප්පැන්නේ තියෙන්නේ වෙන ඇඩ්‍රස් එකක් දැන් ඉන්නේ වෙන ඇඩ්‍රස් එකේ. ඉතින් උප්පැදුන ඇඩ්‍රස් එකේම අපි ඉන්නේ නැහැ නේ ළමයි. ඒව ගැටලුවක් නැහැ. ඒවට දියුණු ප්‍රකාශ ගන්න යන්නේ. දියුණු ප්‍රකාශ ගන්න මොනාරි වැරදි තිබ්බොත් විතරයි නම් වල හොඳේ. මගේ කොලෙස්ටරෝල් වැඩි කියලා ડોක්ටර් කෙනෙක්ගෙන් ලියුමක් ගන්න කිව්වා. ඒ ලියුමේ මගේ නමේ එක අකුරක් වැරදි. ඒක ප්‍රශ්නයක්. ඉතින් ලියුමේ නමේ එක අකුරක් වැරදි නම් ලියුම ගද්දි බලන්න එපා. හරිද? ලියුම ඔයාගේ මෙඩිකල් එක සම්බන්ධව ලියුමක් ගන්න ඕන ડોක්ටර් කෙනෙක්ගෙන්. ඔයා ඒ ලියුම අතර ගද්දි බලන්න බෑ ලියුමේ ඔයාගේ නම හරිද කියලා. ඒ ලියුම බාර දුන්නාම තමයි ඔයාගේ මෙඩිකල් එක ඕකේ කරලා යවන්නේ විදේශ සේවයකට. ඉතින් ලියුමේ අකුරක් වැරදි නම් ආයි ලියුමක් ගන්න හොස්පිටල් එකකින් ඒ ડોක්ටර්ගෙන්. ඒගොල්ලන්ගේ වැරද්දන්නේ. ඔයා වැරදිට ලියලා දීලා දන්නේ නැහැ නම. ඔයා දීපු නම දන්නේ නැහැ දුන්නේ. ඒකින්ද ලියුම ආයි ගන්න. නම හරි ගස්සගෙන. ඒ වෙලෙදි බලන්නේ බෑ ලියුමක් ගද්දි නම හරිද කියලා. ඔය පාස්පෝර්ට් වල වැරදි තියෙනවා කියලා ගොඩක් කට්ටිය කියනවා. පාස්පෝර්ට් එක හදපු ගාම මේ වෙලේ මේ වන් ඩේ හදන අයගේ ගෙදරට එනේව චෙක් කරගන්න මේ හම්බෙන්නේ නැහැ අපිට ගෙදරට එන්නේ තැපෑලෙන්නේ. වන් ඩේ හදන අයගේ ඒ වෙලේ අතට දීලා අහනෝ නම ගම ඇඩ්‍රස් බලන්න හරිද වැරදිද කියලා. සමහර කට්ටිය බලන්නේ ඔහේ දාගෙන එනවා ගෙදර. මේ වගේ වැඩකදී තමයි හවුවෙන්නේ නමේ වැරද්ද. වන් ඩේ හදන කට්ටියට ඒ වෙලෙදි දෙනවා පාස්පෝර්ට් එක බලන්න. වැරද්දක් තියෙනවද කියලා. ඒකට බලලා කියන්න ඕනේ වැරද්දක් තියෙනවනම්. හරි උපැන්නේ ඇඩ්‍රස් එක උපැන්නේ ඇඩ්‍රස් එන්නේ නැහැ කියලා කෙනෙක් දාලා තිනවා. මන් දන්නේ නැහැ මේ උඩ කෙනෙක්ම තමයි එහෙම උපැන්නේ ඇඩ්‍රස් එක කතාවක්. හරි කෙනෙක් දාලා උපැන්නේ ඇඩ්‍රස් එන්නේ නැහැ නේ කියලා. ඉන්ටර්වයුව එකට A level සර්ටිෆිකේට් NVA සර්ටිෆිකේට් ගේන්න කියන හේතුව මොකද්ද? ඉතින් ඉන්ටර්වයුව එකක් වුණාම ගේන්න හේතුව කියන්නේ ළමයි ඉතින් ඉන්ටර්වයුව එකක් වුණාම ඔයගොල්ලන්ගේ සුදුසුකම් තියෙනවා නම් මේ දේවල් දෙන්න එපා. ඉන්ටර්විව් එකදී ඔයාගේ සුදුසුකම් දෙන්න ඕනේ. ඔයා ඕ ලෙවල් කරලා තිනවනම් ඒ ලෙවල් කරලා තිනවනම් NVQ ලෙවල් මට්ටමේ සාධක තිනවනම් ඉන්ටර්විව් එකට ඒව ඉදිරිපත් කරන්න. ඉතින් හේතුව ඒ ඉදිරිපත් කරන කරුණු ඔයාගේ ෆෝම් ඒ ලිපිගොනු වලට දානවා. එතකොට කොරියාව වුණත් ඔයා ඒ ලෙවල් නම් කැම්පස් ගිහලා නම් ඒගොල්ලන්ට වුණත් ඔයාගේ ලිපිගොනුවේ තියෙන ඔයාගේ විස්තර සුදුසුකම් ටික තියෙනවනේ. සමහරක් වෙලාවට ඔයාව ගද්දි සමහරක් වෙලාවට අර කැම්පස් ගියේක වුණත් ඉතින් දැක්කොත් සමහරක් අයට සජන්නියම් කෙනෙක් ඉතින් අමතර කැමැත්තක් දක්වන්න පුළුවන්. ඉතින් ඉන්ටර්වයුව එකට ඒව ගේන්න කියන්නේ ඔයාගේ ලිපිගොනු වලට ඒව ඇතුළත් කරන්න. ප්‍රෙෂර් ටිකක් වැඩියෙන් තිබිලා ස්පෙෂලිස්ට් කෙනෙක්ට දාලා ලෙටර් උඹලා ටයිප් කරන විදියට සමහරක් ඒවා හරි අමාරුයි කියව ගන්න හරිද? මේ ප්‍රෙෂර් ටිකක් වැඩියෙන් තිබිලා ස්පෙෂලිස්ට් කෙනෙක්ට දාලා ලෙටර් එක දෙන්න කිව්වා. ඒක අවුල්ද? එහෙම අවුලක් නැහැ. ප්‍රෙෂර් ටිකක් වැඩි නම් මේ ස්පෙෂලිස්ට් කෙනෙක්ට දාලා ඔයාගේ ඉතින් ප්‍රෙෂර් ආයිත් බලලා කීයක් හරි ඉතින් හොස්පිටල් එකෙන් ඔයාගෙන් කඩා වඩාගෙන මෙඩිකල් එක ඕකේ කරන ඕක තමයි කරන්නේ. හොඳේ. හරි ෆේල් කරන්නේ නැහැ. මේල් එක දාද්දි ෆොටෝ එකේ JPG දාලා අනිත් දෙක PDF දාලා තියෙන්නේ. ඉතින් එකක් JPG දාලා අනිත් දෙක PDF දැම්මේ ඇයි? PDF දාන්න බෑ. JPG දාන්න ඕනේ. JPG කියන්නේ ෆොටෝ එකක් ආකාරයට, ඉමේජ් එකක් ආකාරයට ෆෝන් එකෙන් ගහන ආකාරයට මේකට තමයි JPG කියන්නේ. ඒ ආකාරයටම දාන්න PDF ආකාරයට දාන්න එපා. ඒව බලන්නේ නැහැ ඒගොල්ලෝ. මේල් එක ආයිත් දාන්න කියකෝ ඔයාට කොහොමත් ආයි මේල් එක දාන්න කියයි. කිව්වන් නැත්නම් මේල් එක කමක් නැහැ. ආයිත් තව සතියක් විතර බලලා මේල් එක ආයිත් දාන්න. දාද්දි PDF ආකාරයට දාන්න එපා. ඇයි එකක් JPG දාලා අනිත් PDF දැම්මේ ඇයි බලලා දාන්න ඕනේ වැඩ කරද්දී හරිද? වරද්ද ගන්න එපා. ඒතකොට වරද්ද ගත්තාම මොකද වෙන්නේ? වරද්ද ගත්තාම නැවත නැවත මේව කරද්දී වාගේ වැඩේ තව තව පොඩ්ඩක් පස්සට යන්න වෙන්නේ. Taman තමයි පාඩුව හොඳේ. හරි මෙඩිකල් ෆේල් කරනවද? BMI එක අඩු වුණොත් අනේ BMI එකට මෙඩිකල් ෆේල් කරන්නේ නැහැ. BMI කියන්නේ උසට බල BMI එක කියන්නේ උසට සරිලන බර. ඒක නැතු වුණා කියලා එහෙම ෆේල් කරන්නේ නැහැ හොඳේ. විටමින් එකක් දුන්නේ ඒක බීලා ආයෙ හොස්පිටල් එකට යන්න ඕනේද? එන්න කිව්වේ නැත්තම් යන්න එපා. විටමින් එක බීලා ගෙදර ඉන්න ආයෙත් එන්න කිව්වේ නැත්නම් හොස්පිටල් එකට එන්න ගියොත් විතරක් යන්න නිකන් යන්න එපා. ආයෙත් නිකන් ගිහිල්ලා කීයක් හරි සල්ලි වියදම් කරගෙන තමයි එන්න වෙන්නේ. 2026 EPS topic exam එක කවද වගේ තියෙයිද? තව මාසයක් වගේ ඇතුළත දෙන කතාවක් තමයි තියෙන්නේ ඇඩ්මිෂන්. හරියටම ආරංචියක් නැහැ. තව මාසයක් වගේ ඇතුළත ලබන මාසෙ වගේ ඇතුළත 2026 exam එකට ඇඩ්මිෂන් බොහෝ දුරට දෙයි. ඒ කියන්නේ 2026 මේ අවුරුදු කරන කට්ටිය හොඳේ 2026ට ලබන මාසය කියන්නේ 8 වෙනි මාසේ මේ යන්නේ 7 වෙනි මාසෙනේ. බොහෝ වෙලාවට ලබන මාසය ඇතුළත දෙයි 2026 exam එක කරන කට්ටිය සූදානමින් ඉන්න ඇඩ්මිෂන් ගන්න සහ විභාගයට පාඩම් කරලා සූදානමින් ඉන්න. මම පොලිස් වාර්තාව දැම්මනි. බයෝඩේටා ෆොටෝ එකයි අනිත් පිටුවේ දැම්මේ අවුලක් යයිද? බයෝඩේටා එකයි ඕල් කන්ට්‍රි එක වෙනුවටත් දාන්නේ බයෝඩේටා එකමයි. අවුලක් යයිද කියන්නේ දැන් දාලා ඉවරයිනේ. අවුලක් ගියොත් ආයෙත් දාන්න කියලා හින් කියයි. ආයෙත් දාන්නකොත් පරණ දාපු කැන්සල් කරලා අලුත් මේ පොලිසි පොට්ටයක් දාන්න එහෙම තමයි කරන්නේ. මම ජයවර්ධනපුර හොස්පිටල් එකේ මෙඩිකල් ගියේ 20 23 එද්දි පාස්ටින්
2023 එද්දි පාස්ටින් ඉඳලා එන්න කියලා කිව්වා. ගියාම ලේකක් බැලුවා අවුලක් තිබ්බෝ කෝල් කරන්නම් කිව්වා. කෝල් කරේ නැහැ. ඉතින් කෝල් කරේ නැහැ කියන්නේ අවුලක් නැතුව ඇති. ඉතින් කෝල් කරා නම් තමයි බය වෙන්න ඕනේ. අවුලක් තිබ්බොත් කෝල් කරන්නම් කියලා. කෝල් කරේ නැති එකටත් ඔයගොල්ලෝ බය වෙලා. ඉතින් කෝල් කරේ නැති එක හොඳයිනේ. කෝල් කරන්නේ අවුලක් තිබ්බොත් තමයි හොඳේ. අපිව වෙබ් එකෙන් කොච්චර කාලෙ යනවා සාමාන්‍යයෙන් මං කිව්වා තව මාසයක් දෙකක් තුනක් යයි. මාසයක් කියන්නේ මාස දෙකක් නම් පණිය කොහොමද වෙබ් වැටෙන්න හොඳේ. මාස දෙක තුනක් යයි වෙබ් එකට වැටෙන්න තව. ඒ කියන්නේ ඊළඟට එන කෝට් එකට නෙමෙයි ඊට පස්සේ එන කෝට් එකට බොහෝ වෙලාවට 2025 ළමයිව හවුවේ. මගේ යාළුවෙක්ගේ බාර 42යි මෙඩිකල් එක පාස්. එයාට ඇග්‍රීමන්ට් එකක් එන්නේ නැති වෙයි කියලා මානසිකව වැටිලා ඉන්නේ. එහෙම වෙයිද? එහෙම වෙන්නේ නැහැ. කිසි දෙයකට බය වෙන්න එපා කියන්නේ. බාර 42යි මානසිකව වැටෙන්න එපා කියන්න ඇග්‍රීමන්ට් අනිවාර්යෙන් එනවාමයි. අලුත් පාස්පෝර්ට් එකක් තියෙන්නේ මම පොලිස් වාර්තාව දැම්මා බයෝඩේටා ෆොටෝ එකයි අනිත් පිටුවයි දැම්මේ අවුලක් ඇයි ඒකට දැන් මම උත්තර දුන්නානේ එකම ප්‍රශ්නේ ටයිප් කර ඕගොල්ලෝ 10 15 පාරක් එවන්න එපා මං කියෝගෙන යනවා මගේ ඇඩ්මිෂන් එක දානකොට 9 අකුරක් වර්ධියට දාලා තිබිලා එක්සෑම් හෝල් එකෙන් හැදුවා අර ඇඩ්මිෂන් එකේ කොපියක් ඉන්ටර්විව් එකට දෙන නිසා අවුලක් වෙයිද එහෙම අවුලක් වෙන්නේ නැහැ ඔයා කොහොමද ෆයිනල් ඉන්ටර්විව් වලදී ඒගොල්ලෝ ඔයා හරි ගස්සනවා සහ ෆයිනල් ඉන්ටර්විව් එකේදී ඔයාගේ නමේ වැරද්ද ගැන පොඩ්ඩක් ඇඩ්මිෂන් එකේ මෙහෙම වැරදි කියලා ඒක කියන්න ඉන්ටර්විව් එකේදී මගේ ඩෙන්ටිටි එකේ ඇඩ්‍රස් අංකයක් මගේ ඩෙන්ටිටි එකේ ඇඩ්‍රස් අංකයක් දාලා නැහැ ඒත් ග්‍රාම සේවක සහතිකයේ ගෙදර අංකය යටින් දාලා තිනවා ඇප්ලිකේෂන් පුරවද්දී අංකේ දාන්න ඕනේද ID එකේ ඇඩ්‍රස් එකේ අංකයක් දාලා නැහැ ග්‍රාම සේවා සහතිකයේ ගෙදර අංකේ යටින් දාලා තිනවා ඇප්ලිකේෂන් එක පුරවද්දී ඩෙන්ටිටි විදිහටම පුරවන්න. ඒ කියන්නේ මෙච්චර දවස් ඔයාට ලියුම් ආවේ මෙච්චර දවස් ලියුම් ආවේ වාට අංකේ නොදානම් අංකේ නොදාම දිගටම පුරවන්න. අංකේ දැම්මොත් දිගටම අංකේ දාලා පුරවන්න වෙන හැම එකක්ම. අලුත් පාස්පෝර්ට් එකක් තියෙන එකට උත්තර දුන්නා. මම රජයේ සේවකයෙක් නිසා වැඩ කරන තැන නම දාලා රිසල්ට් සීට් එක අරන් තින්නේ කමක් නැද්ද? වැඩ කරන තැන නම දාලා රිසල්ට් සීට් එක අරන් තින්නේ. ඒවා උලන්නේ. වැඩ කරන තැන නම රිසල්ට් සීට් එකේ ඔයාගේ නම නිවැරදිව ඒ රිසල්ට් එක හරියට දිනවනම් ගැටලුවක් නැහැ. වැඩ කරන නම තැන නම දැම්ම කියලා එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. අපි වෙබ් එකේන කොච්චර කාලෙ එකම ප්‍රශ්නේ අහන්න එපා. අපි වෙබ් එකේන කොච්චර කාලෙ යනවද? ප්‍රෙෂර් එකක් වැඩියෙන් තිබිලා නෙමෙයි උත්තර එකම නඩුව මේ එකම ප්‍රශ්නේ දාන්න එපා. හරිද? නඩුවක් තිබ්බොත් පොලිස් රිපෝට් එකට අවුල් යනවද? දැන් පවතින නඩුවක් තිබ්බොත් උසාවියක නඩුවක් පවතිනවා නම් පොලිස් රිපෝට් එක ඉෂුව වෙන්නේ නැහැ. ඒක තමයි සාමාන්‍ය නීතිය. හොඳේ නඩුවක් තියෙනවා නම් ඉක්මනට ඉවර කරගන්න. ඉවර කරගත්තට පස්සේ ඇප්ලයි කරන්න පොලිස් මේ වාර්තාව. ඊමේල් එක ගෘහාංකේ දාන්න බැරි වුණා. ඇඩ්‍රස් එකේ දැම්මා. ඒක නම්බර් එකක් තියෙනවා. හැබැයි ID එකෙත් ඒක තියෙන්නේ. දැන් දාන්න බැරි වුණා නම් ඉතින් දාලා ඉවර දාන්න බැරි වුණා නම් දැන් කරන්න දෙයක් නැහැ. ඊමේල් එක ඇවල ඉවරයිනේ. එහෙන් නැවත දාන්න කිව්වොත් ඊමේල් එක ආයිත් දාද්දි ගෘහාංකෙත් එක්ක දාන්න. ඇයි දැම්මේ නැත්තේ? ඉතින් පැහැදිලිවම කියනවනේ ගෘහාංකයක් තියෙනවා නම් ඩෙන්ටිටි එකේ දාන්න කියලා. ඊමේල් දාන විදිය ගැන ඔක්කොම වීඩියෝස් දාලා ඇති channel එකේ. දැන් ගොඩක් කට්ටියට වෙලා තියෙන්නේ මේ වැඩ ටික තියෙනවා නම් ඒක කාගෙන් හරි අහගෙන හරි මේ උපදේශපාත්‍රිකා දාලා තිනවා. ඒ ටික දාලා ඒ ටික බලාගෙන හරියට කරගන්නකම් ඉවසීමක් නෑ. හදිස්සියට කරනවා. හදිස්සියට කළා මොකද වෙන්නේ? වරද්ද ගන්නවා. වරද්ද ගත්තාම Taman තමයි කරදර. ඊට පස්සේ වරද්ද ගත්තට පස්සේ මේකට මොකද්ද විසඳුම කියලා අහන එකට වඩා හොඳයි. දෙයක් වරද්දගෙන විසඳුම් හොයනවට වඩා හොඳයි වරද්ද ගන්නේ නැති විදිහට කරගන්න පුරුදු වෙන්න. ඒ කියන්නේ හැම දෙයකටම හදිස්සි වෙන්න එපා. මේ වැඩ හදිස්සිය කරා කියලා එහෙම අද කරා කියලා හෙට කොරියාවට යන්න බෑ. මේ වැඩ ටික හිමීට හිංසීරුවෙන් නිවැරදිව කරගන්න. හදිස්සි වෙලා වරද්ද ගන්න එපා. හරිද? දැන් ඊමේල් එක ඔයාලා ගැටලුවක් වුණොත් ආයෙත් ගෘහාංකේ දාලා දාන්න. හොඳේ. බය වෙන්න එපා. රට යන එක කැන්සල් වෙන්නේ නැහැ මේව වැරදුනා කියලා. රට යන්න නැතුව ඉන්නේ හම්බෙන්නේ නැහැ මේ පොඩි අඩුපාඩුකම් තිබ්බ කියලා. ඔෆිස් කිට් එක ඕනේද මාගාව නෑ. ඒකයි ගන්නම වේද. ඔෆිස් කිට් එකක් අරගන්න ඉතින් ඉස්සරහ වැඩවලටත් ඕන වෙනෝනේ. ඔෆිස් කිට් එකක් කියන්නේ තවුසයකුයි නැත්නම් ඔයා ගාව නැත්නම් යාළුවෙක්ගෙන් ඉල්ලගන්න කොල්ලෝනේ. කොල්ලෙක් වෙන්නේ නැති මං හිතන්නේ. කොල්ලෙක් නැති යාළුවෙක්ගෙන් ඉල්ලගන්න යාළුවෝ ඉන්නෝනේ. යාළුවෙක්ගෙන් කලිසමකුයි ෂර්ට් එකකුයි සපත් දෙකකුයි ඉල්ලන් දාගෙන යන්න ඉන්ටර්විව් එකට. පස්සේ කාලෙක ඔයාට හරි ගියාම ඉතින් යාළුවට අඳුමක් අරන් දෙන්න. සර් ඊමේල් එකේ ගුහාංකේ දාන්න බැරි වුණා. ඒකට උත්තර දුන්නා. මේ එකම එක්කෙනා ප්‍රශ්නේ ගොඩාක් දාන්න එපා. හරිද? මාර අමාරුයි මේ කතා කරනවා කියන්නේ හරි අමාරුයි උගුරට. හදවතේ සර් කියලා දාලා තියෙනවා. හරි. අපේ ස්කිල් එකේදී වැරදුන ඒවා එහෙ සජන් නිම්ලට බලන්න පුළුවන්ද? ඕගොල්ලෝ ස්කිල් පාස් නම් ස්කිල් පාස් එතනින් යාට හිතන්න යන්න එපා. දැන් ඉතින් ඕගොල්ලෝ ස්කිලුත් පාස් වෙලා ඉන්ටර්ව් මෙඩිකලුත් යද්දි ආයෙත් ස්කිල් එකේ වැරදිච්ච දේවල් ගැන ඇයි හිතන්නේ?
ඔළුව හොඳ නැද්ද කට්ටියට හරිද? ආයිත් පහුවෙච්ච දේවල් ගැන හිතන්න එපා. සමහර කට්ටිය විභාගෙට 100න් 97.5යි 97.5යි තාම හිත ඉන්නවා අර වැරදිච්ච ප්‍රශ්න ගැන. වැරදි වුණාට මොකද 97.5ක් තියෙනවනේ 100න්. පාස් වෙලා ඉවරයි. 100න් 100 ගත්ත එක්කනත් පාස් 100න් 87.5 ගැට්ටෙන් ආපු එක්කනත් පාස් නම් පාස්. වෙච්ච අඩුපාඩුකම් විභාගෙදී හිතන්න එපා. අඩුපාඩු ගැන හිතන්න එපා. දැන් ඔයා පාස් නම් පාස්. බය වෙන්න එපා. හරි. ඔයාගේ වැරදිච්ච අඩුපාඩුකම් ස්කිල් එකේම සජන්නින් ඉතින් බල බල එහෙම වැරදි හොය හොය යන්නේ. ඔයා පාස් නම් පාස් කෙනෙක් විදිහට ඔයාට ඇග්‍රීමන්ට් එකක් එවනවා. රට ගිය කෙනේ පාස්පෝර්ට් එකේ මොන පිටුවද ෆොටෝකෝපි ගහන් යන්න ඕන. රට ගිය කෙනේ පාස්පෝර්ට් එකේ ඉතින් මොන පිටුවද කියන අර PDF එකේ දාලා තියෙනවා. ඔයාගේ මේ ඔය වීසා වැදිච්ච දැන් තියෙන සීල්ලේ මේ අදාළ පිටු ටික ගහගෙන යන්න ඕනේ. ඕල් කන්ට්‍රීස් ටික ඒ පිටු ගහගෙන යන්න ෆොටෝ. ඒකේ දාලා තියෙනවා මේ PDF එකේ කියවන්න හොඳට. එන්නේ කොටස් ඒව ගහගෙන යන්න ඕනේ රට ගිය කෙනින්න. ඇඩ්මිෂන් දානකොට 9 අකුරක් වැඩි පොට දාලා ඊට පස්සේ ඒ වැරද්ද එක්සෑම් හෝල් එකෙන් හැදුවා. ඒකට උත්තර දුන්නා. ඇප්ලිකේෂන් එකේ ෆොටෝ එක අපි අලෝගෙන යන්න ඕනනේ දව්වෝ අලෝගෙන යන්න. ආයෙත් උතන ගිහිල්ලා ගම් ගගා අලෝගෙන ඉන්න අලෝ ඉන්න ගෝ බැනුම් අහන්න මෙතන විදේශ සේවයේ කට්ටිය බයින හොඳේ. එතන උදේ පාන්දර කියලා නිකන් බැනුම් අහන්න එපා. ෆොටෝ එක අලෝගෙන යන්න ඇප්ලිකේෂන් එකේ. ID එකේ තියෙන්නේ ලිපිනේ නිකන්ම 101. මේක නම්බර 101 දැම්මට කමක් නැද්ද? නම්බර කියලා දාන්න. එහෙම දැම්මත් ගැටලුවක් නැහැ. නොදැම්මත් ගැටලුවක් නැහැ. එන්නෝකේ දාලා ලියන්නත් පුළුවන්. නැත්තම් නිකන් හරි ලියන්න. ඒක ගැටලුවක් නැහැ. ඒවා ගැටලු නෙමෙයි. ඒවා ප්‍රශ්න නෙමෙයි හොඳේ. පොඩ්ඩක් රැවුල තියේ වෙබ් දාන්න ගත්ත ෆොටෝ එකේ ඒක අවුලක් වෙයි දාන්නේ ගැටලුවක් නැහැ. පොඩ්ඩක් රැවුල තිබ්බ කියලා ගැටලුවක් නැහැ. කොරියන් කට්ටිය දන්නවා ශ්‍රී ලංකාවේ කට්ටියගේ රැවුල වැවෙනවා කියලා. කොරියන් කට්ටියගේ රැවුල වැවෙන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. ලංකාවේ ඉන්න පිරිමි කට්ටියගේ රැවුල වැවෙනවා කියලා කොරියන් කට්ටිය දන්නවා. ඒක නිසා ගැටලුවක් නැහැ. රැවුල අර පුල් සේව් කරලා තීද්දි තියෙන වාසියකුත් තියෙනවා. හොඳට අහගන්න මම මේ කියන කතන්දරේ. රැවුල චුට්ටක් පිළිවෙලකට චුට්ටක් තිබ්බට අවුලක් නැහැ. මහා ලොකුවට වවාගෙන කොණ්ඩ වවාගෙන එහෙම ඉන්න එපා පිළිවෙලට. පිළිවෙලට රැවුල චුට්ටක් තියලා රැවුල් කට්ටයක් ගාලා ලස්සනට එහෙම විදිහට ගැටලුවක් නැහැ. සාමාන්‍යයෙන් කෑම හදන කම්පැනි වලට තෝරගද්දි ගොඩක් වෙලාවට ඒ කට්ටිය තෝරගන්නෙම අර රැවුල නිකන් පුල් සේව් කළම වගේ තියෙන කට්ටිය ගොඩක් වෙලාවට තෝරගන්නවා. ඒ වුණාට ඉතින් ෆොටෝ එකෙන් බලලා තෝරගත්තට ළමයි ඔයගොල්ලෝ දැන් ඉන්න තත්ත්වය ඒගොල්ලෝ දන්නේ නැහනේ. දැන් රැවුල වෙලා නැද්ද කියලා. හරිද? ඒකින්ද මේ රැවුල ඔය පුල් සේව් කරලා දැම්මට කමක් නැහැ. ඒ රැවුල පොඩ්ඩක් ගන්න නැතිව තීද්දි එහෙම තීද්දිත් කැමති කොරියන් කට්ටිය ඉන්නවා. සාමාන්‍ය රැවුල චුට්ටක් තිබ්බට ගැටලුවක් නැහැ. සාමාන්‍ය රැවුල වැවෙනවා කියලා දන්නවා ලංකාවේ කට්ටියට. ලංකාවේ කට්ටිය වැඩ කරනවානේ. ඔයගොල්ලෝම ගන්න කම්පැනි වල තව අපේ ලංකාවේ කට්ටිය ඉන්නවා. එතකොට ඒ කොරියන් සජන්නිම් දන්නවා මේ ලංකාවේ උන්ගේ රැවුල වැවෙනවා කියලා දන්නවා. ඒ රැවුල චුට්ටක් තිබ්බට කමක් නැහැ. හැබැයි පිස්සු වගේ ගහන්න එපා. පිස්සු වගේ කොණ්ඩ අවුල් කරා රැවුල් ලවන් එහෙම ගහන්න එපා. ඒතකොට කැතයිනේ කොහොමද? පිළිවෙලක් තින්නේ මිනිස්සෙක් වුණාම පිළිවෙලකට දාන්න ෆොටෝ. හරිද? හරි ස්කිල් එකේදී අතේ කොන්ද අඩු වෙන්නේ නැතුනේ ඇග්‍රීමන්ට් ඉතින් ආයිත් ඕවා හිතන්න එපා ස්කිල් එකේදී කොන්ද අත අඩු වුණාට අවුලක් නැහැ ඔයා ස්කිල් පාස් නම් පාස් එතනින් එහාට ආයිත් හිතන්න එපා ස්කිල් එකේදී වෙච්ච අඩුපාඩුකම් ගැන ඔයා පාස් නම් පාස් ඇග්‍රීමන්ට් එනවා බැංක් account වලට බැංක් බුක් එන්නේ නැහැ ඔව් දැන් බැංකු පොත් එන්නේ නැහැ දැන් ඊ බැංකින් ඉන්නේ ඕක ගැන මං කිව්වා දැන් බැංකු පොත් එන්නේ නැහැ දැන් බැංකු පොතක් නැහැ. බැංකු පොත ඉෂු කරන්නේ නැහැ. ඊ-බැංකින් තියෙන, ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික බැංකින් තියෙන. ඒතකොට බැංකුවට ගියා, බැංකුවේ ලෙටර් හෙඩ් එක හරි මොන හරි කොලේක හරි මොකද කරන්නේ? ඔයාගේ නාම, බැංකුවේ නාම, ඔයාගේ ලිපිනය විස්තර ටික දාගත්තා. අර ඉල්ලලා තියෙන විස්තර තියෙන ජාතික හැඳුනුම් පත්‍රයක් දාගත්තා. බැංකුවේ සීල් එක ගහගත්තා. එන්නේ ලෙටර් හෙඩ් එක හරි. ඉතින් බැංකුවෙන් දෙන කොලේ හරි ගෙනිච්ච ඉන්ටර්විව් එකට එච්චරයි. මම බයෝඩේටා ෆොටෝ එකේ ෆොටෝ දෙකක් දැම්මේ නෑ නී. අලුත් පාස්පෝර්ට් එකක් තියෙන්නේ. පොලිස් වාතාවට අවුලක් ඇයි දැම්මේ නැත්තේ? අපි නිතරම දැනුවත් කරා දාන්න කියලා පෝස්ට් දැම්ම වීඩියෝ දැම්ම දැන් දැම්මේ නැත්තම් ඉතින් දැන් ඉවරයිනේ කියනවා වැඩේ කරලා ඉවරයිනේ දැන් ඉතින් ප්‍රශ්නයක් වුණොත් ආයිත් දාන්න වෙයි එහෙන් කියයි දැනට ඔයාට ඕන නම් පොලිස් හෙඩ් ක්වාටර්ස් වල නම්බර්ස් තියෙනවා ඒ නම්බරේට කතා කරලා විස්තරය කියලා අහන්න පොලිස් රිපෝට් එක ගියොත් ගැටලුවක් නැහැ මේ සාමාන්‍යයෙන් ගැටලුවක් මගේ මතයේ ගැටලුවක් වෙන එකක් නැහැ ඔයාට වුණොත් නැවත දාන්න වෙයි වයස 34 35 ගන්නවා අඩුව කොරියාවට එහෙම එකක් නැහැ. අවුරුදු 40 වෙනකන් කොරියාවට ගන්නවා. ඇඩ්මිෂන් ගන්න විතරයි 40 බලන්නේ. ඇඩ්මිෂන් ගත්තට පස්සේ 40 පෙන්නට පස්සෙත් ගැටලුවක් නැහැ. දැන් මගේ දන්න ළමයෙක් ගියා මැසෙන්ජර් එකේ ඉන්න ඔයා. දැන් මාස 6ක් විතර ඇති 41යි හෝ 42යි.
32යි. ඇඩ්මිෂන් ගත්තම ගැට්ටේ තියලා ඇඩ්මිෂන් ගත්තට පස්සේ 40 ලැබුවා. වැඩ ටික ඔක්කොම ඉවරලා කොරියාවට ඇදී 42 අවුරුදු. කොරියාව ගියා. දැන් ගිහිල්ලා මාස 6ක් 7ක් වෙනවා. මට මේ ළඟදිත් කතා කරා. අවුරුදු 42යි. එහෙම එකක් නෑ. එනෙක් කෙනාට එනවා අවුරුදු 34 35 කියන්නේ ඉතින් මහ ලොකු වයසක් නෙමෙයි. මට අවුරුදු 19 වයස අඩු එක බලපායිද ඇග්‍රීමන්ට් එක. ඇග්‍රීමන්ට් එන්න කොහෙද වයස අඩු එක බලපාන. ඉතින් 18ට වැඩි ඕන කෙනෙක්ට කොරියාවට යන්න පුළුවන්. අපිත් එක්ක මුලින්ම කම්පැනි වැඩ කරා මාතර මාලිලා දෙන්නෙක් අවුරුදු 18න්ම වගේ ඇවිල්ලා තියෙන කොරියාවට. පන්ති ගිහලා තියෙන අවුරුදු 17න්. හරිද? එක්කෙනෙක් මාතර හක්මන. අනිත් එක්කෙනා ඒ පැත්තේ මට මතක නැහැ. දෙන්නම අවුරුදු 18න් කොරියාවට ඇවිල්ලා තින් දැන් දෙවෙනි අවුරුදු 10 ඉවර වෙන්න ළඟ. ඒ ඉඳපු කම්පැනියටම ආයෙත් ගියා. හරි. ඉතින් 19 කියන්නේ ඉතින් හොඳ වයසන්නේ අවුරුදු 18 19 කියන්නේ කොල්ලෝ තරුණ කොල්ලෝනේ. හරි. බලන්න ඊට පස්සේ ප්‍රශ්නේ අපි බලමු. මම බයෝඩේටා එක අනේකම් ප්‍රශ්නේ අහන්න එපා. පිරිවෙනේ 5 වසරට යනකම් ඉගෙනගෙන තියෙන්නේ පිරිවෙනාධිපති හාමුදුරුවෝ මං ඕලෙවල් පාස් කියලා දාලා තියෙනවා අස්සිම් සාතිකයේත් මං විභාගවත් කරලා නැහැ. ඒක ප්‍රශ්නයක් වෙයිද? ඇයි බොරු දාලා තින්නේ හාමුදුරුවෝ? පාස් නැත්තම් ඇයි අස්සිම් සාතිකේ ඕලෙවල් පාස් කියලා දාලා තින්නේ? දැන් ඉතින් දාලා ඉවරයිනේ. ඒක අයින් කරගන්න පුළුවන් අයින් කරගන්න නැත්තම් එහෙමම දෙන්නේ. ඒවා ගැටලුවක් වෙන එකක් නැහැ. මගේ ඇඩ්මිෂන් එකේ පාස්පෝර්ට් නම්බර් එකේ අගට බිඳුව එන්න ඕනේ. ඒත් බිඳුව නොදා මැදට වැඩිපුර දෙකක් දාලා. මම ස්කිල් එකේදී ඒක කිව්වා. යාලා කිව්වා ඉන්ටර්විව් එකේදී ඒව හදනවා. ඒක අවුලක් නෑ කියලා. ඔව්. ඉන්ටර්විව් එකේදී ඒක කියන්න අනිවාර්යෙන්. එතනදී හරි ගස්සයි. අයියේ මට තාම වයස 20 ලැබලා නෑ. ඔක්තෝබර් වලට 20. තාම 19. මෙඩිකල් රිපෝට් ග්‍රාම සේවා සාතිකවල තියෙන්නේ 19යි. ෆෝම් පුරවදී 19 දාන්නද? ඔව්. ඒ පුරෝණ කාලෙට එයාදී පුරෝණ කාලෙට අදාළ වයස දාන්න. ඩවුට් එකක් වගේ නම් ඒක හිස්තැනක් විදිහට තියන් ගිහලා ඉන්ටර්විව් එකේ කට්ටියන් අහලා දාන්න. මගේ පාස්පෝර්ට් එක 2028 7 වෙනි මාසේ 21 ඉවරයි. ඒක අවුලක් වෙයිද? දිනවක් වානු නම් ඔයා හදලා බලා ගන්න. මේ අවුරුදු දෙක ඒ කියන්නේ ඔයා ඉන්ටර්විව් එකට යන දිනේදී අවුරුදු දෙකකට වඩා වැඩියෙන් නැත්තම් පාස්පෝර්ට් එකේ වළංගු කාලේ ඔයා ඉන්ටර්විව් යන දිනේට ඉන්ටර්විව් යන දවසේදී ඔයාගේ පාස්පෝර්ට් එක ඉදිරියට අවුරුදු දෙකක් හෝ ඊට වැඩියෙන් තිබිය යුතුයි. ඊට අවුරුදු දෙකකට වඩා අඩු නම් අලුත් කරගත යුතුයි. අලුත් කළා අලුත් පාස්පෝර්ට් එක ෆොටෝ එකක් ගාලා ස්කෑන් කරලා ඊමේල් එකක් දාන්න ඕනේ. හරි. NVQ සර්ටිෆිකේට් එකේ නම වෙනස් ඒක දෙන්න එපාද? නම වෙනස් නම් ඉතින් දෙන්න එපා. නම වෙනස් නම් ආයෙත් ඔයාලා දියුරුම් ප්‍රකාශ ආදා දින්නට වඩා හොඳයි NVQ එක නොදී ඉන්න එක. දියුරුම් ප්‍රකාශය අනිවාර්යෙන් ඉංග්‍රීසි වලින් දෝනේ. ඔව් ඉතින් දියුරුම් ප්‍රකාශය සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් තමයි ගන්න. මේ රටක් වෙන රටකට යන සම්බන්ධව කොරියාවත් එක්ක වෙන ගනුදෙනුවන් ඉතින් විදේශීය ඒ කියන්නේ ජාත්‍යන්තර භාෂාව විදිහට සැලකෙන ඉංග්‍රීසිනේ. මොන භාෂාව වුණත් සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරලා තමයි දෙන්නේ. අඩි 5යි අංගල් 6යි උස. ඇතිද කොරියෙන් නම්මෝ ඇති. අඩි 5යි අංගල් 6යි කියන්නේ හොඳ උසක් නේ. කොරියාවට යන්න ඇති. අඩි 5ට වඩා අඩු කට්ටියත් කොරියාවට ගිහිලා තියෙන ඕන තරම්. පොලිස් රිපෝට් එක ඉෂුව් වුණාම කොහොමද දැනගන්නේ? ඉතින් දැනගන්න දෙයක් නැහැ හිට යනවා. ඉතින් ඕගොල්ලෝ දැනගන්න අවශ්‍යතාවයක් නැහැ. පොලිස් වාර්තාවල් කියාද නැද්ද කියලා ඉතින් ඕගොල්ලොන්ට ඒව දැනගන්නේ මොනවක් නැහැ. ඒවා නියමිත වෙලාවට විදේශ සේවයකට යනවා. ගැටලුවක් තිබ්බොත් විතරක් ඕගොල්ලන්ට එහෙන් කතා කරලා කියයි. හරිද? ඒකින්ද ඔය මේක මැත්තේ එල්ලි එල්ලි ඉන්න එපා. වැඩ ටික කරලා තමන්ගේ නිසි පරිදි එදිනදා වැඩ කටයුතු කරගන්න. ඔයා මේ ඉන්ටර්වයුව වලට ගිහලා ඩොකියුමන්ට් බාර දීලා ඒ ටික ඔක්කොම ඉවරනාට පස්සේ මේක බල පොලිස් වාර්තා ගියාද අරව ගියාද වෙබ් වැටුණාද අරව මේවා බල කාලේ නාස්ති කරන්න එපා. ඔයා ඔයාගේ අනිත් සුපුරුදු පරිදි වැඩ ටික කරන්න. ඒ අතරතුරදී ලස්සනට ඇග්‍රීමන්ට් එකක් එයි. නැත්නම් වැඩ ඔක්කොම නවත්තලා දාලා මේක මැත්තේම ඉන්න එපා. හරිද? එතකොට අපරාධයන්නේ. ඔයාට වෙන වැඩක් කරගන්නත් නැහැ. අපි මේල් එක දෑවේ මගේම මේල් එකෙන් නෙවෙයි. කමියුනිකේෂන් එකෙන්. ඒක වෙන මේ තැනකින් මේල් එක දැම්මට ගැටලුවක් නැහැ. එහෙම ගැටලුවක් නැහැ. ඉතින් රිප්ලයි එකක් වගේ හරි ආවොත් ඉතින් අපිට බලා ගන්න බෑ. ආයිත් දාන්න කිව්වොත් ඔයා ආයිත් කමියුනිකේෂන් එකට ගිහිල්ලා හරි ඔයාගේ මේකෙන් හරි දාන්න. මගේ සාමාන්‍ය නෝමල් ෆෝන් එකට මැසේජ් එකක් එයි. නැවත ඊමේල් එක දාන්න ඕන නම් ඕගොල්ලෝ දෙන මෙතන දෙන ෆෝන් නම්බර් එක නෝමල් නම්බර් එකක් ඒකට මැසේජ් එකක් එනවා නැවත ඊමේල් එක දාන්න කියලා. එතකොට දාන්න. මගේ බැංක් බුක් එකේ ඇඩ්‍රස් එකේ එක අකුරක් අඩුයි. ඇඩ්‍රස් වල අකුරු අඩු වුණාට ගැටලුවක් නැහැ බැංකු පොත්වල. ඒවා ගැටලුවක් නැහැ. ඒවා මහා දේවල් නෙමෙයි. ඉමර්ජන්සි කන්ටැක්ට් ඉන්ෆර්මේෂන් වලට අම්මාගේ හරි තාත්තාගේ හරි විස්තර දැම්මට කමක් නැද්ද? ගැටලුවක් නැහැ. ඉමර්ජන්සි කන්ටැක්ට් වලට දාන්න එපා කියලා කියන්නේ තමන් බැඳලා නම්
හස්බන්ඩ් ගේ හෝ වයිෆ් ගේව දාන්න එපා. වෙන ඕන කෙනෙක්ගේව දාත හැකි. අම්මගේ තාත්තගේ සහෝදරයෙක්ගේ ඕන එකක් දාන්න පුළුවන්. ඥාතියෙක්ගේ උනත් දාන්න පුළුවන්. සජන්නිම් කෙනෙක් ඇග්‍රීමන්ට් එකක් එවනකොට මොනවද බලන්නේ අපේ. ඒකේ තියෙ සජන්නිම් තමයි බලන්නේ. සජන්නිම් කෙනෙක් ඇග්‍රීමන්ට් එකක් එවද්දී ඕගොල්ලන්ගේ බලන්නේ ඒ සජන්නිම්. සජන්නිම්ගෙන් සජන්නිම්ට බලන දේවල් වෙනස්. සමහර සජන්නිම් කෙනෙක් සුදු කොල්ලෙක් ගන්න පුළුවන්. සමහර සජන්නිම් කෙනෙක් කළු කොල්ලෙක් ගන්න පුළුවන්. තව සජන්නිම් කෙනෙක් උස කොල්ලෙක් ගන්න පුළුවන්. තව සජන්නිම් කෙනෙක් කොට කොල්ලෙක් ගන්න පුළුවන්. ඉතින් ඒක සජන්නිම්ගෙන් සජන්නිම්ට වෙනස් වෙනවා. ඉතින් ඒකින්ද මොනවාද හරියටම බලන්න කියලා කියන්න බෑ. හරි. පොලිස් වාර්තාව දවස් 14ක් පරක්කු වුණාට කමක් නැද්ද? සතියක් දෙකක් පරක්කු වුණාට පොලිස් වාර්තාව කිසි ගැටලුවක් නැහැ. වර නඩුව නම් මොන හරි තියෙනවා නම් ඒව විසඳගෙන සතියක් දෙකක් නෙමෙයි සති 3කින් මාසෙකින් හරි කමක් නැහැ දාන්න. ගැටලුවක් නැහැ. නඩු දීදි දාන්න එපා. මොකද පොලිස් වාර්තාව ඉෂුව වෙන්නේ නැහැ. මගේ පාස්පෝර්ට් එකේ අවුරුද්දයි මාස 11යි තියෙන. ඉතින් අවුරුද්දයි මාස 11යි න අලුත් පාස්පෝර්ට් එකක් හදන්න ඕනේ නැත්නම් වෙබ් එකේ කොහමද අවුරුදු දෙකක් ඔයා ඉන්න බෑ. වෙබ් එකට ඇතුළත් කරන්නේ නැහැ කොහොමද? වැඩක් නැහැ. අලුත් කරන්න ඕනේ. ඉන්ටර්විව් එකට ගියාට පස්සේ අලුත් කරලා අලුත් පාස්පෝර්ට් එකේ ෆොටෝ ගහලා ස්කෑන් කරලා යවන්න. තව දෙයක් කියන්න ඕනේ. ඔයගොල්ලෝ ඩෙන්ටිටි අලුත් කරා නම් ඩෙන්ටිටි අලුත් කරපු ළමයි ඉන්නෝ නම් අලුත් ඩෙන්ටිටි කාඩ් නම්බර් එක පාස්පෝර්ට් එකට අනිවාර්යයෙන්ම දාගත යුතුයි. ගියා පාස්පෝර්ට් ඔෆිස් එකට ආගමන නිගමනයකට අලුත් පාස්පෝර්ට් නම්බර් එක පරණ පාස්පෝර්ට් එකට දාගත් අලුත් ඩෙන්ටිටි කාඩ් නම්බර් එක හොඳේ. ඩෙන්ටිටි කාඩ් එක අලුත් කරොත් අලුත් ඩෙන්ටිටි කාඩ් නම්බර් එක පරණ පාස්පෝර්ට් එකට අනිවාර්යයෙන්ම ගිහිලා දාගන්න ඕනේ. ඒගොල්ලෝ දාලා දෙනවා සංශෝධිත පිටුවල දාලා දෙනවා. ඒක දාන්න ඕනේ. දාලා ඒකේ ෆොටෝ ගහලා ඊමේල් එකට ඒකත් යවන්න ඕනේ. එහෙම වෙනස් කරලා තියෙනවා නම් සංශෝධිත පිටුවල. හරි. ID එකේ ලිපිනේ කොටසක් අඩු ඊමේල් එක දාද්දිත් අඩු කොටස දැම්මේ නැහැ. පුරවන කොටත් අඩු කොටස නොදා පුරවන්නද? අඩු කොටස නොදා පුරවන්නේ කොහොමද එහෙම? ලිපිනේ කොටසක් අඩුයි කියලා ඔයා ඒවා දාලා නැත්තම් නොදා පුරවන්න බෑ. හරි ලිපිනේ දාන්න ඕනේ. සාමාන්‍ය හරි ලිපිනේ වර්තමාන ලිපිනේ අරක වැරදි කියලා වැරදි එකම දාන්න බෑ. හරි එක දාන්න ඕනේ. ඕක ඔයා පොඩ්ඩක් හිස්තැන් තියන් ගිහලා ඒක අහලා එතනදීම පුරවන්න කෝකටත් හොඳයි ඒක. මගේ මතේ නම් එහෙම අරකේ නෑ කියලා අඩුවෙන් දාන්න බෑ. එහෙම හරියට පුරවන්න ඕනේ ෆෝම් වල. අන්මැරීඩ් නම් පළවෙනි ෆෝම් එකේ කන්ටැක්ට් නම්බර් දෙකයි නේද? ඔව්. මට මතක විදියට හොඳේ. අන්මැරීඩ් නම් ඔගොල්ලොන්ට මේ උපදේශ පත්‍රිකාවල් දාලා තිනවා. ඉතින් ඒවා අනිවාර්යයෙන්ම බලන්න. මේ ඔක්කොම මමත් එකපාරයි කියුවේ මේක. අන්මැරීඩ් නම් බැඳලා නැත්තම් පොඩක් කියවන්නේ ෆෝම් එකේ තියෙනවා. බැඳලා නැති කෙනෙක් නම් ෆෝන් නම්බර් මට මතක විදිහට මේ කියන්නේ මේ එන ෆෝම් තුනක් තියෙනවනේ. බැඳලා නැත්තම් කන්ටැක්ට් නම්බර්ස් දෙකයි බැඳලා නම් කන්ටැක්ට් නම්බර්ස් තුනක්ද කොහෙද දාන්න ඕනේ. චුට්ටක් බලන්න ඒක තියෙන උපදේශ පත්‍රිකාවල. බැඳලා නැත්තම් දෙකයි බැඳලා නම් තුනක්ද කොහෙද දාන්න ඕනේ. ඒක හොඳට ඔළුවේ තියාගන්න. මට මතක විදිහට කිව්වේ හොඳේ. අඳුරන අය කෙනෙක් ඉන්නවා යාකුවා වෙබ් එකට වැටුනම කොරියාවේ ඉන්න සජන් කෙනෙක්ට කියලා අපේ ඇඩ්මිෂන් අංකේ කියලා ගන්න පුළුවන් කියලා. ඉතින් හොඳයි. එහෙම ගන්න පුළුවන් නම් ඒ අයියට කියලා යන්න. ඉතින් හොඳයිනේ. එහෙම ගන්නවා නම් කොච්චර හොඳයිද? thank you sir කියලා දාලා තිනවා. සර්ගේ වයස කීයද? මගේ වයස දැන් 30 ගාණක් වෙනවා. හරි. NUQ විතරද පුළුවන් සර්? ඔව් NUQ ලෙවල් මට්ටමේ සාතික තමයි ඉල්ලලා තියෙන්නේ. සාමවෙනසුරු ඉංග්‍රීසි වලින් දියුණු ප්‍රකාශය දෙන්න දාන්නේ නැහැ නේ සර්. සාමවෙනසුරු කෙනෙක්ගෙන් නෙමෙයි ලෝය කෙනෙක්ගෙන් ගන්න. ලෝය කෙනෙක්ගෙන් තමයි දියුණු ප්‍රකාශය ගන්න කියන්නේ. සාමවෙනසුරුට වඩා ලෝය කෙනෙක්ට බලය වැඩි. සාමවෙනසුරු පට්ටම සාමාන්‍ය O level පාස් කෙනෙක්ට උනත් දෙනවා. සාමාන්‍ය O level එකක්වත් පාස් නැති පුත්කලයන්ට සාමවෙනසුරු පට්ටම් හම්බ දෙනවා. ওই ඡන්ද කාලෙට. සාමවෙනසුරු කියන එකට වඩා ලෝය කියන එක ඉතාමත් නීත්‍යානුකූලයි. ඉන්ටර්විව් එකට කලින් පාස්පෝර්ට් එක අලුත් කරාට කමක් නැද්ද? නෑ ඉන්ටර්විව් එකට යන්න මුලින්ම ගිහිල්ලා එතනටත් විස්තරය කියලා එතනනුත් අහගෙන ඉන්ටර්විව් එකට ගියාට පස්සේ අලුත් කරන්න. ෆෝම් වල එහෙම තමයි දාලා තින්නේ. එතනනුත් විස්තර අහගෙන අලුත් කරලා ඊට පස්සේ ඊමේල් එක දාද්දී අලුත් පාස්පෝර්ට් එක ෆොටෝ ගාලා ස්කෑන් කරලා යවන්න. මේ එකම ප්‍රශ්නෙට 10 දෙනෙක් එකම ප්‍රශ්නේ අහුවොත් 10ටම උත්තර දෙන්න අමාරුයි. වීඩියෝ එක නැවත නැවත බලන්න සහ මේවා ෂෙයා කරන්න. ඔයගොල්ලෝ කොරියන් ගෲප් වල ඉන්නවා. දැන් ප්‍රශ්න අහද්දි ප්‍රශ්න 500ක් 1000ක් තියෙනවා ෆෝන් එකේ. ප්‍රශ්න 500ක් 1000 ෆෝන් එකට එවනවා අහලා ලයිව් එකට එද්දි සමහරක් කරලා දැන් 60 ගානයි ඉන්නේ ලයිව් එකේ. අත්‍යවශ්‍යම ටික දෙනා විතරයි ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට අනික් කට්ටිය ෆෝන් වලට මැසේජ් දෙවුවට ඒක හරි අමාරුයි. දැන් මෙහෙම ඇවිල්ලා ප්‍රශ්න ටිකක් ගාලා ඇහුවනම් ටක් ගාලා උත්තර දෙනවා. ඒතකොට මටත් ලේසි ඔයගොල්ලන්ටත් ලේසි. ඒකින්ද මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයගොල්ලන් ගෲප් වල ෂෙයා කරන්න.
ඕගොල්ලෝ ඉන්නවනේ එක එක ගෲප් වල පේජ් වල. ඒවා ෂෙයා කරන්න. එතකොට තමන්ගේ ප්‍රශ්නෙට අදාළ උත්තරේ මේ වීඩියෝ එකේ කියවෙනවා. ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ තියෙන තව කට්ටිය ඉන්නෝනේ මේ ලයිව් එකේ. එතකොට ඒගොල්ලන්ගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බුනා කියන්නේ ඕගොල්ලන්ගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බුනා වගේ තමයි. ඒකින්ද මේ වීඩියෝ එක දැන් ෂෙයා කරන්න. දැන් හරි ෂෙයා කරන්න. ඕගොල්ලන්ගේ ගෲප් වල ෂෙයා කරන්න. එතකොට මට ලේසි. එතකොට ඕගොල්ලෝ ප්‍රයිවට් ප්‍රශ්න අහන ප්‍රමාණය අඩු වෙනවා. දැන් කොරියාවට යන්න කීයක් යනවද? කෙටි පිළිතුරක් දෙන්න. කොරියාවට යන්න ලක්ෂ 3-4ක් කියයි. ටිකට් වල ගාස්තු. ඉතින් කොරියාවට යන්න කීයක් යනවද කියලා ඇහුවොත් මුලින් ඉඳන් ගත්තොත් ක්ලාස් එකකට යන්න කීයක් හරි ආවේ රුපියල් 30000ක් කියයි. ඊට පස්සේ මෙඩිකල් ගාස්තු 15000යි. ඊට පස්සේ වීසා ගාස්තු කියයි. බඳවා ගැනීම ගාස්තු ට්‍රේනින් එකට 35000ක් විතර යනවා. ටිකට් එක ලක්ෂ 3ක් විතර ඇති. ඉතින් ඔයම එක දල වශයෙන් ගත්තාම ලක්ෂ 4ක් 5ක් වගේ යයි උපරිම. ලක්ෂ 3ක් 4ක් 4මාරක් ඒ වගේ යයි. ඩොලර් රේට් එක අනුව දවසින් දවස වෙනස් වෙන්න පුළුවන් ටිකට් එකේ ගාණ. මහා ලොකු ගණන් යන්නේ අත්‍යවශ්‍යම ගණන් ටික යන්නේ. ඒ කියන්නේ ටිකට් වලට යන ගාස්තු මෙඩිකල් වීසා ඒ ටික විතරයි යන්නේ. හරි කෙටි පිළිතුරක් දුන්න ඔන්න. අඩි 5යි අඩි 5යි 2යි ටැටු එකක් තිය ඇති. අඩි 5යි 2යි ඒ උස වෙන්නේ නැති නේ. අඩි 5යි 2යි කියලා දාලා දිනවා ටැටු එකක් අතේ තියනවලු. ලොකු ඇග්‍රීමන්ට් එකක් අතේ ලොකු. හරියට දාන්න කමෙන්ට් දාදී. අතේ ලොකු ටැටු එකක් තියෙනවා අඩි 5යි 2යි උස. ඇග්‍රීමන්ට් එකදී බලපාන්නේ නැහැ. ටැටූස් බලපාන්නේ නැහැ ඇග්‍රීමන්ට් එකදී. ටැටූස් වලින් නෙමෙයිනේ ඔයගොල්ලෝ වැඩ කරන්නේ. ටැටූස් අවුලන්නේ. ඔය ජපානයට වගේ ආදිනා ස්ටුඩන්ට් වීසා එහෙම යන්න බෑ මං දන්න තරමින් ටැටූස් තියෙද්දි. මට ඒක ෂුවර් නෑ. ජපාන් වලට වගේ ඔය ටැටූස් තියෙන කට්ටිය ස්ටුඩන්ට් වීසා මම හිතන්නේ ගන්න නෑ. කොරියාවට ගැටලුවක් නෑ. කොරියාවේ ටැටූස් ප්‍රශ්නයක් නෑ හොඳේ. ඉස්සරහට මොන හරි නීතියක් වෙනස් වෙයි දැනට ගැටලුවක් නෑ. කොයි කාලේ වගේ වෙබ් වැඩේද කියලා මං කිව්වා. මම අඳුරන අයිය කෙනෙක් ඒක කියෙව්වා බර කොච්චරක් තියෙන්න ඕනද? අඩි 5යි අඟල් 6ට නිසි බර කොච්චරක් තියෙන්න ඕනද? ඒක Google එකේ ගහලා බලන්න. BMI කියලා ගහන්න. එතකොට ඔය උසට බර එනවා. BMI කියලා ගහුවම Google එකේ එනවා. දැන් chat GP කියලා තියෙනවා. ඒකේ හරි ගහන්න. එතකොට එනවා. අපේ ID කාඩ් එකක් නෑ කොලයක් තියෙන එක අවුලක් නෑ නේද? ඔව්. කොලේ ගැටලුවක් නෑ ඉතින්. ID කාඩ් දෙන්නේ නැති එක රජයේ ප්‍රශ්නයක්. ID කාඩ් ඉෂු කරන්නේ නැති එක රජයේ ප්‍රශ්නයක්. කොලේ වැලිඩ්. කොලෙන් ඇඩ්මිෂන් ගන්නත් පුළුවන්. ස්කිල් ටෙස්ට් ලියන්නත් පුළුවන්. රට යන්නත් පුළුවන්. කොලේ වැලිඩ්. ඉතින් එතකොට ඩෙන්ටිටි ඔෆිස් එකට ගිහිල්ලා මෙහෙම විභාගයක් තියෙනවා මෙහෙම කිව්වම සාමාන්‍යයෙන් කොලේ දීලා කාඩ් එක ගන්න පුළුවන්. එහෙම ගත්ත ළමයි ඉන්නෝ ගිහිල්ලා ගන්න බලන්න දෙනවා. ජොබ් කැටගරි වලට දාන්න හොඳ මොනවද සර්? එහෙම හොඳ කියලා ගන්න නැහැ. එතන තියෙන කැමති එකක් දාන්නේ දාන්නේ වෙන්නේ නැහැ. හොඳම කියලා ඉතින් කොරියාවේ මොන වැඩේට ගියත් එක හා සමානව වැඩ එහෙම එකක් තියෙන්නේ. හරිද? ඒකින්ද ඒක එච්චර හිතන්න එපා. Taman කැමති කැටගරි තුනක් දාන්න. වෙබ් එකට වැඩිලා ඇග්‍රීමන්ට් එක ආවම අපි ආසන්න වශයෙන් කොපමණ මුදලක් ඒ වෙදි ලෑස්ති කර ගන්න ඕන. ලස් 4-5ක් අතේ තියාගන්න. ලස් 4-5ක් තියාගෙන ඉන්න. පාස්පෝර්ට් ෆොටෝ කලර්ද ගෙනියන්න ඕනේ. පොඩ බලන්න කලර් ෆොටෝස් තමයි ඉල්ලලා තිබ්බේ. කලර් මට මතක විදිහට වර්ණ ඡායාරූප ඉල්ලලා තිබ්බේ. PDF එකේ උපදේශ පත්‍රිකාවේ දාලා තියෙන එක නැවත කියවන්න. වර්ණ ඒවා තමයි දාලා තිබ්බේ මට මතක විදිහට. ඊමේල් එක ගැන ඉන්ටර්වයුව එකේදී අහුවට කමක් නැද්ද? අහන්න ගැටලුවක් නැහැ. ඒගොල්ලන්ගෙන් අහන්න. තියෙන ගැටලුව අහන්න. ඒගොල්ලෝ දන්නවා අපිටත් වඩා හොඳට දැනගන්න එපා. ඒගොල්ලෝනි බලධාරී. හරි. ඒගොල්ලෝ දැනගන්න ඕනේ අපිට වඩා අනිවාර්යයෙන්. මම A level කරාට ෆේල් රිසල්ට් ෂීට් එක දෙන්න පුළුවන්ද? ඔව්. A level කරලා ෆේල් වුණා. ඔයා A level කරලා ෆේල් වුණත් ඔයාගේ A level සහතිකය තමයි ඉහළම සහතිකය. ෆේල් වුණාට අවුලක් නැහැ. O level කරලා නවත්තපු කෙනෙකුයි O level හොඳටම පාස් කෙනෙකුයි A level කරලා ෆේල් වුණු කෙනෙකුයි බැලුවොත් A level කරලා ෆේල් වුණ කෙනාගේ සුදුසුකම වැඩි. ඇයි? එයා A level වලට සහභාගී වෙලා තියෙනවා. O level කෙනා O level විතරයි. ඒ 9ක් ගත්තත් වැඩක් නැහැ. O level විතරයි. A level වලට සහභාගී වුණොත් එයා ලියලා සර්ටිෆිකේට් එකක් තියෙනවා ෆේල් වුණාට. එතකොට එයා A level දක්වා අරයා O level දක්වා. පැහැදිලිද? එතකොට ලිව්වත් ඒකත් සුදුසුකම. A level දක්වා ඉගෙනගෙන තියෙනවා. A level නැත්තම් මොකද වෙන්නේ? O level දක්වා වලට බයිනෝ. ඒකින්ද A level කළා නම් ෆේල් වුණත් කමන්නේ දෙන්න. හරි කම්පස්නේ අහන්න එපා. ID එකේ අසන සිංහලෙන් තියෙන පාස්පෝර්ට් එක ඉංග්‍රීසි වලින් තියෙන. ඒක අවුලක් වෙයිද ඉතින්. ඒක අවුලක් නැහැ. ඉතින් ඉස්සරහට සිංහල එක පාවිච්චි කරන්නේ නැත්නම් සිංහල එක ගහන්න එපා. හරි. දෙහිගායන තමා ID එකේ ලිපිනේ තියෙන්නේ. උනාට හරි එක ආයකට උත්තර දුන්නා දෙහිගායන. දැන් මොකද්ද කරන්නේ ෆෝම් වලට ID එකම දාන්න. ෆෝම් වලට නිවැරදි එක දාන්න. හරි එක දාන්න ඕන. කොරියාවට යන්න අවම කීයක් යන දේව කිව්වා මේකම ප්‍රශ්නේ අහන්න එපා. මම පොලිස් රිපෝට් එක ගන්න දැම්මේ ID එකේ තියෙන ඇඩ්‍රස් එක. ඒක ඇඩ්‍රස් එක තාම අපි යූස් කරන්නේ. හැබැයි ග්‍රාම සේවක කියනවා මේ ඇඩ්‍රස් එක ග්‍රාම සේවක සාතිකයට දාන්න බෑ කියලා. ඒකට මම මොකද කරන්නේ? පොලිස් වාර්තාවට දැම්මේ ID එකේ තියෙන ඇඩ්‍රස් එක
ඒ ඇඩ්‍රස් එක තාම අපි යූස් කරන්නේ නැහැ කියලා වෙනද කියලා තියෙන හරියට මැසේජ් එක ටයිප් කරලා නැහැ යූස් කරන්නේ නැහැ හැබැයි කියලා වෙන්නේ නැති ඇත්තේ නැහැ කියන කියලා දාලා නැහැ යූස් කරන්නේ හැබැයි ග්‍රාම සේවක කියන ඔය ඇඩ්‍රස් එක ග්‍රාම සේවක සාතිකට දාන්න බෑ කියලා. ඒකට මම මොකද කරන්නේ? ඒකට ඇඩ්‍රස් එක හිස්තැනක් ඒ හිස්තැන පුරවන්න නැතුව හිස්තැනක් විදිහට තියන් ගිහිල්ලා ඒක ඉන්ටර්වියු එක කට්ටියට කියන්නේ ඒගොල්ලෝ පිළිතුරක් දෙයි. හරි. බෝලට ඩෙන්ටි එක වාට දාන්න කියයි ඒවට ස්තන්තයන් යන්න ඊමේල් එක දැම්මේ කමියුනිකේෂන් එකකින් එයාලා මගේ ඇඩ්‍රස් එක දාන්නේ නැතුව තමයි මේල් එක දැම්මේ මං ආයේ මේල් එකක් දැම්මට කමක් නැද්ද ඉතින් මේ වගේ සුළු සුළු වැඩ ඇයි කමියුනිකේෂන් වල දෙන්න එපා සුළු සුළු වැඩ තමන් කරගන්න කරන විදිය දාලා තිනෝනේ අපේ channel වල ඔයා තව ඊමේල් එකක් දාන්න එහෙම ගැටලුවක් නැති වෙයි අනිවාර්යෙන් කොහොමත් ඊමේල් එක වැරදි නම් ආයෙත් දාන්න කියලා මැසේජ් එකක් එනවා අන්‍යන හසෙෝ කියලා කෙනෙක් දාලා තිනවා සිංගල් කෙනෙක් ෆෝන් නම්බර් තුනක් දැම්මම අවුල් දෙක සිංගල් කෙනෙක් දෙකක් දාලා තනිකඩ කෙනෙක් නම් ෆෝන් නම්බර්ස් දෙකයි දාන්න කියලා තියෙන්නේ. ඉතින් තුනක් දැම්මම අවුල්ද කියලා අහන්නේ ඇයි? දෙකක් දාන්න කියලා දිනවනම් දෙකක් දාන්න. තුනක් දාන්න කියලා තියෙන්නේ බැඳපු කෙනෙක්ට. නම්බර්ස් තුනක් දාන්න ආසයි නම් ඔයා බඳින්න. හරිද? ඒකින්ද ඒක කියලා තියෙන විදිහටම කරන්න ළමයි හොඳේ දෙකක් දාන්න කියලා දිනවනම් දෙකක් දාන්න තුනක් දාන්න යන්න එපා ඉතින්. තුනක් දැම්මොත් අවුලක්ද කියලා අහන්න ඕනේ නැහැ නේ නොදා ඉන්න. හරිද? හර්නියා ඔපරේෂන් තිබුණොත් මොකද වෙන්නේ? හර්නියා ඔපරේෂන් තිබ්බොත් හර්නියා කරලා තිනවා කියලා කියන්න එපා. හර්නියා කරලා තිනවා කියලා කිව්වොත් ඒගොල්ලෝ ඒක සටහන් කරනවා. හර්නියා කරලා තියෙන කට්ටියටගෙන් අහනවා. ඉතින් හර්නියා කරලා තිනෝ නම් බලන්නේ නැහැ නේ ඒගොල්ලෝ. එහෙම අඳුන් ගලවලා බලන්නේ නැති නිසා ඉතින් හර්නියා කරලා තිනෝ නම් කරලා තිබ්බත් ඉතින් කියන්න යන්න එපා. කියන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. කිව්වොත් ඔය සටහන් වෙනවා. ඒතර හර්නියා වගේ ඒවා චුට්ටක් බලනවා එහි. මොකද හර්නියා කියන එක ඔය අර ඕක අර යම් කිසි ඔපරේෂන් එකක් කළා පොඩි ගැටයක් වගේ එහෙම මොකක් හරි එකක් ගහන්නේ මම දන්න තරමේ බාර වැඩ කරද්දීම ඕක ලිහිනවා කියනවනේ ආයි. ඔය වගේ එකක් තියෙන්නේ. ඒකින්ද හර්නියා කරලා තිනවනේ ඒ ඔපරේෂන් කරා කියලා කියන්න යන්න එපා. ඒගොල්ලෝ බලන්නේ නැහැ. හරිද? ඒක කියන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. හරි. ෆෝම් දැන් වාසකම ඉස්සරහට තිබ්බත් ෆෝම් පුරවන්න ඕනේ හරි විදියට. සමහරක් කලාවට ඩෙන්ටිටි වාසකම අන්තිමට තිබ්බට පාස්පෝර්ට් එකේ මුලට තියෙනවා. කොහොම තිබ්බත් අර ෆෝම් පුරවද්දි ගාන්ට පුරවන පිළිවෙලට පුරවන්න ඕනේ හොඳේ. පැහැදිලිනේ මේ පිළිවෙලට පුරවන්න. අපි විභාගයේ නිෂ්පාදන තේරුවම නිෂ්පාදනයේ යටතේ තව මොනවා හරි කැටගරි එකක් තෝරන්න තියෙනවා. එහෙම තියෙනවා නම් මොකද්ද එතනින් තෝරන්න ඕනේ? විභාගයේදී දැන් මේ පාර විභාගයේදී එහෙම කැටගරි එකක් තෝරන්න ආවේ නැහැ නිෂ්පාදනවලදී. ඉස්සරහදී තිබ්බොත් ඒක බලමු ඉතින් දැන් මේ පාර ආවේ නැහැ. හරිද? විභාගයේදී නිෂ්පාදන තේරුවම නිෂ්පාදනයේ යටතේ කැටගරිස් තිබ්බා කලින් අවුරුදු වල. wood join කියලා තිබ්බා, measuring කියලා තිබ්බා, assemble කියලා තිබ්බා. දැන් මේ පාර එහෙම ආවේ නැහැ. ඉස්සරහටත් ඒද නැද කියලා දන්නේ නැහැ. ආවොත් තෝරන්න වෙනවා. එතකොට ඒ තෝරන එක අනුව ඔය ස්කිල් ටෙස්ට් එකේදීම ඕගොල්ලන්ට එන ක්‍රියාකාරකම් වෙනස් වුණා කලින් අවුරුදු වල. ගෙදර නම්බර එකක් දාන්න කියලා තියෙනවා ටෙලිෆෝන් එකක් නැහැ ගෙදර. ගැටලුවක් නැහැ ගෙදර එකක් නැත්තම් ලෑන්ඩ් නම්බර් එකක් නැත්තම් මේ නම්බර් දෙකම අර නිකන් දෙකක්ම දාන්න. හරි. බානකො සොන්සෙන් කියලාත් එක්කෙනෙක් දාලා තිනවා අපේ කවුද උපුල් වීරසිංහ. මං හිතන්නේ අපේ උපුල් වීරසිංහ කියලා මගේ යාළුවෙකුත් ඉන්නවා. එයා වෙන්නේ නැති. මං හිතන්නේ එහෙම එයා තමයි. මගේ යාළුවෙක් ඉන්න කොරියාවේ එයා වෙන්නේ නැති. හරි. සර් මම වෙබ් එකේ ඉන්නේ සමා වෙන්න ප්‍රශ්නයක් අහනවට අපිට දැන් වෙබ් එකේ ඉන්න ප්‍රමාණය දැනගන්න ක්‍රමයක් තියෙනවද? ඔව්. විදේශ සේවකයන් අහලා බලන්න. නිවැරදි වශයෙන්ම නොකියුවත් දල වශයෙන් හරි කියයි. වෙබ් එකේ ඉන්න ප්‍රමාණය ලොකු ප්‍රමාණයක් මේ වෙද්දි නෑ. දැන් සෑහෙන කට්ටිය ගියා කොරියාවට ගියා සහ පොඩ්ඩක් එම්මින් ඔය නියමිත කාලය ඉවරලා අයින් වෙච්ච පිරිසකුත් ඉන්නවා. බොරු කියන්න අවශ්‍යතාවයක් නෑ. ඉන්නවා දැන් 2025 කට්ටිය සහ ඉස්සරහට එන කට්ටියට මේක මේ ගැටලුවක් වෙන එකක් නැහැ වෙබ් එක හිමින් හිමින් කට්ටිය අඩු වෙලා නියමිත විදියට වැඩේ දැන් ආයෙත් වෙන්න පටන් අරන් තින්නේ බය වෙන්න එපා. ඒකයි මම කිව්වේ 2025 කට්ටිය ඉතා වාසනාවන්ත කට්ටියක් වෙයි. 2025 කට්ටිය සහ ඉස්සරහට විභාග ලියන්න ඉන්න කට්ටිය වාසනාවන්ත කට්ටියක් වෙයි. මොකද නැවතත් මේ ප්‍රොසෙස් එක පරණ විදියටම ටික ටික සැකසෙමින් පවතිනවා. සැකසෙමින් පවතිනවා බය වෙන්න එපා. පරණ විදියටම නැවත කට්ටිය යන්න පටන් අරන් තිනවා. අපේ ඇස් වලටම පේනවා. මාසෙකට එකපාරක් දෙපාරක් 100ක් 150ක් 200ක් 220ක් දැන් හෙටත් අනිද්දාත් තව 60ක් පෙරේදත් 120 ගාණක් ගියා ඊට කලිනුත් 100 ගාණක් ගියා ඊට කලින් 80ක්ද කොයිද ගියා ඒ විදිහට සෙට් යනවා ඇස් වලට පේනවා නැහැ කියන්න බෑනේ යන්නේ නැහැ කියලා කියන්න බෑ යන්නේ නැහැ කියන්න බෑනේ පොකුරු පිටින් ෆ්ලයිට් වල යද්දි පරණ විදිහට මේක හැදේ තව මාස 6ක් අවුරුද්දක් යද්දි මේක හරියටම හැදේ මේ හැදෙන එක හොඳයි මොකද දුප්පත් කොල්ලෙට්ට කෙලෙට ගොඩ යන්න පුළුවන් රටවල් ටිකයි තියෙන්නේ දකුණු කොරියාව වගේ රටවල් වලට ගියොත් ගොඩ යන්න පුළුවන්. ඒතකොට ජපාන් කියලා තියෙනවා. ඒවා ගැන අපි ලොකුවටම දන්නේ නැහැ.
ආයි ඊශ්‍රායල් වලට යනවා මේ දවස්වල ඊශ්‍රායල් කියලා තියෙනවා. ඉතින් ඒවැ යුද්ධ අනම්මන තත්ත්වයක් තියෙනවා. ඉතින් මේ වගේ රටකට ගියොත් කිසි බයක් නැහැ. ඒකයි කියන්නේ කිසි බයක් නැතුව ජීවිතේ ගේමක් ගහගෙන ඉන්න පුළුවන්. මොකද අපි දන්න දේ. අපි දන්න රට. අරය තත්ත්වය අපි දන්නේ නැහැ. හරි. ෆෝම් පුරවනකොට මගේ ID එකේ ගෘහාංකේ නෑ ෆෝම් පුරවනකොට ඕනේ නේද? ගෘහාංකයක් නැත්තම් ඉතින් කොහමද? නැත්තම් දාන්න අවශ්‍ය නැහැ. ගෘහාංකයක් ඕගොල්ලන්ට නැත්තම් දාන්න අවශ්‍යයක් නැහැ. ග්‍රාම සේවකෙන් අහලා බලන්න කෝකටත් තියෙනවද කියලා. සමහර කාලයට ඕගොල්ලන්ගේ දන්නේ නැති වුණත් ගෘහාංකයක් තියෙන අවස්ථා තියෙනවා ග්‍රාම සේවක ගාව. තියෙනවා නම් පුරවන්න. සුපිරි චරිතයක් කියලා දාලා තිනවා. හරි ඉතින් අපිත් ආදරේ. පොලිස් රිපෝට් එකට මම දාපු ඇඩ්‍රස් එකයි ග්‍රාම සේවක සහතිකයේ දාලා තියෙන ඇඩ්‍රස් එකයි වෙනස්. ඒකට ප්‍රූෆ් එකක් අරන් යන්න ඕනේද? දැම්ම කලබල වෙන්න එපා ඉන්ටර්විව් එකේදී කියන්න. එහෙම මොනාරි ඉල්ලුවොත් විතරක් දෙන්න. සමහර ප්‍රශ්නවලට ගැටලු ඒ සමහර ප්‍රශ්නවලට ඒ කියන්නේ සමහර ප්‍රශ්න තියෙනවා ඒව ප්‍රශ්නයක් නෑ. සමහර ගැටලු තියෙනවා ඒක ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලෝ ප්‍රශ්නයක් කියලා කියන්නත් කලින් ඕගොල්ලෝ ඒව මුකුත් සූදානම් කරගන්න එපා. අපරාධෙනේ. ඒගොල්ලෝ ගැටලු සහගත තත්ත්වයක් කිව්වොත් විතරක් ඒකට පිළියමක් විදිහට ඔය දියුරුම් ප්‍රකාශයක් ඒව මේව අරන් යන්න. ඊට කලින් හදිස්සි වෙන්න එපා. සමහර කාලයට ඒක ගැටලුවක් නැති වෙන්නත් පුළුවන්. ඒක ඔයාලට ඒතකොට ඉතුරුවක් වෙනෝනේ සල්ලි එහෙම. ඉන්ටර්විව් එකෙන් පස්සේ ඊමේල් එක දැම්මට කමක් නැද්ද? ඔය ඉන්ටර්විව් එකෙන් පස්සේ එදා රෑ ඇවිල්ලා දාන්න. ඉන්ටර්විව් එකට අද ගියා රෑ දාන්න. රෑ හරි අසරි මේල් එක දාන්න. ඇග්‍රීමන්ට් එකක් එවරි සජන්නිම් අපේ මෙඩිකල් රිපෝට් එක බලන්න පුළුවන්ද? මෙඩිකල් රිපෝට් එක සජන්නිම් බලන්නේ නැහැ ඉතින්. ඔයා මෙඩිකල් පාස් නම් පාස්. සජන්නිම්මයි ඔයාගේ මෙඩිකල් රිපෝට් බලන්නේ ලංකාවේ ඒවා. ඕගොල්ලන්ගේ ලංකාවේ මෙඩිකල් රිපෝට් එක බලන්න ඕනේ නැහැ සජන්නිම්ට කොහොමද දකුණු කොරියාවට ගිය ගමන් පැය 24ක් ඇතුළත ඔයාගේ මෙඩිකල් එකක් ගන්නවා. ලංකාවේ මෙඩිකල් එකෙන් සජන්නිම්ට වැඩක් නැහැ. ලංකාවේ මෙඩිකල් එක බොරුවට හරි පාස් වෙන්න පුළුවන් නේ. ලංකාවේ මෙඩිකල් එක ඔයාට ලෙඩක් හරි මොන හරි තියෙනවා නම් ඒක බොරුවට හරි පාස් වෙන්න පුළුවන් නේ මොන හරි ගේමක් ගහලා යාළුවගේ බ්ලඩ් එකක් හරි දීලා යාළුවගේ මුත්‍රා එකක් දීලා පාස් වෙන්න බැරිද? පුළුවන්. කොරියන් සජන්නිම්ට ඔයාගේ මේ ලංකාවේ ගන්න මෙඩිකල් එක එහෙම ලොකුවට බලපන්නේ ඇයි? කොරියාවට ගියාට පස්සේ පැය 24ක් ඇතුළත මෙඩිකල් එකක් ගන්නවා. ඒගොල්ලෝ බලන්නේ ඒ රටේ ගන්න එක. ඒගොල්ලොන්ට වැඩක් නැහැ අපේ රටේ මේ ගත්ත මෙඩිකල් එක. හරිද? ඒක පාස් නම් පාස් එච්චරයි. හරිද? ඒක බලන්න ඕනේ නැහැ නේ. ඉතින් කොරියාවට ආවට පස්සේ මෙඩිකල් එකක් ගන්නවා නම් ආයි මොනාටද ලංකාවෙන් ගත්ත මෙඩිකල් බලන්නේ සජන්නිම්. සජන්නිම්ට පිස්සු වෙයි. ඇග්‍රීමන්ට් එකක් කරලා සජන්නිම්ට අපේ මෙඩිකල් රිපෝට් එක බලන්න පුළුවන්. ඔන්න ඒකට උත්තරේ තමයි දුන්නේ. චල්චීනේ. ඕ චල් අපේ උපුලා දාලා තිනවා. මං හිතන්නේ අපේ මගේ රටේ ඉන්න යාළුවා චල්චීනේ කියලා දාලා තිනවා. හරි සිංගල් අයට ෆෝන් නම්බර්ස් දෙකයිනේ දාන්න කියලා තින්නේ. තුනක් දාන්න යන්න එපා. තුනක් දාන්න ඕන නම් ෆෝන් නම්බර් සිංගල් කට්ටිය බඳින්න කසාද බඳින්න. කසාද බඳිලා තුනක් දාන්න. හරිද? හරි. මගේ ID එකේ තියෙන ඇඩ්‍රස් එක මහගෙදර ඇඩ්‍රස් එක. ඒත් මම ඉන්නේ කුලියට. ඒ ගෙදර ඇඩ්‍රස් එක මම යූස් කරන්නද? ඔයා කුලියට ඉන්න ගෙදර දිගටම ඉන්න ඕන. කුලියට ඉන්න ගෙදර නම් ඔයාට ඒ ඡන්ද ලේඛන ඇවිල්ලා තින්නේ ගාම සේවා සාතික නිකුත් කරන්නේ ඡන්දි දාන්නේ. එහෙනම් ඒ වර්තමාන ඇඩ්‍රස් එක දාන්න කුලියට ඉන්න එක. එහෙම නෙමෙයි නම් අර මහගෙදර එක දාන්න. ලියුම් වෙන ඇඩ්‍රස් එක දාන්න ඕන වර්තමානයේ පාවිච්චි කරන. වීසා ෆෝම් එකේ ඊමේල් එක සිම්පල් ලෙටර් වලින් පුරවන්න ඕනේ. ඔව්. මේව වීසා ෆෝම් එකේ බ්ලොක් ලෙටර්ස් ඒ කියන්නේ කැපිටල් අකුරු වලින් පුරවන්න කිව්වට සාමාන්‍යයෙන් ඊමේල් ඇඩ්‍රස් එකක් කැපිටල් වලින් පුරවන්නේ නැහැ කින්ද ඊමේල් එක විතරක් සිම්පල් පුරවන්න ගැටලුවක් නැහැ. ඒක ගැටලුවක් නා වෙන්න විදියක් නැහැ ඉතින්. සැකයක් වගේ තියෙනවනේ ඒක හිස්තනක් විදිහට ඒක තියන් ගිහලා ඉන්ටර්විව් එක කට්ටියකින් අහලා එතනදී පුරවන්න. වීසා ෆෝම් එකේ ඊමේල් එක හරි ඒක ගැන කතා කිව්වා. සාමාන්‍ය ඉන්ටර්විව් එකට කොච්චර වෙලාවක් ගත වෙනවද? මේ ඉන්ටර්විව් එක ඕගොල්ලෝගේ මේ පාස් ෆේල් කරන ඉන්ටර්විව් එකක් නෙමෙයි. මේ ඉන්ටර්විව් එකේ ඕගොල්ලෝගේ ඩොකියුමන්ට් එක දුන්නා, බාර දුන්නා, ඒ ටික දුන්නා ආව එච්චරයි. ලොකු වෙලාවක් යන්නේ නැහැ. ස්කිල් එකට ඇඳුම ස්කිල් එකට ඇඳපු ඇඳුම ඇඳලා කමක් නැද්ද? ඉන්ටර්විව් එකට ස්කිල් එකට ඇඳපු ඇඳුම මේ පාර ස්කිල් ටෙස්ට් එකට ඇඳපු ඇඳුම අඳින්න එපා. මේ පාර බොටම් මේකු ඩෙක් ෂූස් නේ ඒවා දාන්න නැහැ ඉන්ටර්විව් වලට. මම කලිනුත් කිව්වා වීඩියෝ එකෙත් කලින් ස්කිල් වලට ඇඳුම අඳින්න. කලින් ස්කිල් ටෙස්ට් එකට ඇඳුම තියෙන්නේ. කළු පාට ඔෆිස් ට්‍රවුසර් එක, සුදු ෂර්ට් එක, අත් දිග හරි අත් කොට හරි, කළු බෙල්ට් එක, කළු සපත්තු. ගෑල් ළමනුත් ඒක, පිරිමි ළමනුත් ඒක. ඒක නම් හොඳයි. ඒක හොඳයි. නැත්නම් ඔෆිස් කිට් එක මොන හරි පාට කලිසමක් යට කරා බෙල්ට් එක දැම්ම ලස්සනට ලා පාර ෂර්ට් එකක්, ගෑල් ළමනෝ මොන හරි බ්ලවුස් එකක් ඒ විදිහට ඉන්ටර්විව් එකකට යන පිළිවෙලක් තියෙනවනේ. මේ විදිහට යන්න. පැහැදිලිනේ? මොකක්ද අර ඊමේල් එක දාදී ලිපිනේ දාන්න කියන එක මම කොමියුනිකේෂන් එකකින් දැන් මෙහෙම එකක් දන්නේ නැහැ. එහෙම එකක් දන්නේ නැත්තේ ඇයි? ඉතින් උපදේශ පත්‍රිකාවල් කියවන්න එපේ. උපදේශ පත්‍රිකාවේ දාලා තියෙනවා ඊමේල් එක දාන විදිහ උපදේශ පත්‍රිකාව විතරක් නෙමෙයි. මම වීඩියෝස් කිහිපයක්ම දාලා තිනවා දාන විදිය.
ඒ වීඩියෝ එකක් බලන්න. ඒකේ විස්තරය තියෙනවා. ID මේ ඇඩ්‍රස් එකක් දාන්න කියලා තියෙනවා ඊමේල් එකේ. ඒක තමයි විස්තරය. ඒතකොට ඒවා කමියුනිකේෂන් එකකින් දැම්මා නම් වැරදිට දාලා නම් නැවත දාන්න එහෙන් කියයි. කොහොමත් ආයි දාන්න කියලා වැරදිට දාලා නම්. හරි. ඉතින් ලොකු වෙලාවක් රැඳී සිටියේ ලයිව් එකේ රාජකාරී ගොඩාක් තියෙන ඇස තමයි ලයිව් එකට ආයේ. ලයිව් එක 9:30 වෙද්දි වගේ ආව. දැන් 10:30 පැයකමාරයි පැයකමාරකටත් වැඩි ප්‍රමාණයක් ලයිව් එකේ ඉඳලා තිනවා. කාලෙකින් ලයිව් එකක් ආවේ. එන්න මොන නිසා ආයේ වැඩ කොච්චර තිබ්බත් එන්න මොන නිසා ආවේ ඕගොල්ලෝ වෙනුවෙන් ගොඩක් ප්‍රශ්න අහලා තිබ්බා. ප්‍රශ්න මිස් වුණා. හිතට හරි නෑ. ප්‍රශ්න මිස් වුණාම ඉතින් හිතට හරි නෑ ඇත්තටම. ඕගොල්ලෝ අහන ප්‍රශ්න වලට උත්තර දී ගන්න බැරි වුණාම ඕගොල්ලෝ මට බයින ඇති හිතෙන් ඕනකමින් කරනවා කියලා. ඕනකමින් එහෙම කරන්නේ නෑ. ඕනකමින් කරනවා නම් මෙහෙම ඇවිල්ලාත් උත්තර දෙන්නේ නෑ. ඕනකමින් එහෙම ප්‍රශ්න වලට උත්තර නොදිනව නම් මෙහෙම ලයිව් වෙන්න අවශ්‍යතාවයකුත් නෑනේ. එතකොට මේ වගේ ප්‍රශ්න මිස් වුණා. දවස් ගානක ඉඳන් ලයිව් එකක් එන්න හිතන් ඉඳී ගෙදර ඉතින් ගොඩාක් වැඩ තියෙනවා. ඉතින් ක්ලාස් වල වැඩ තියෙනවා. මගෙන් සල්ලි දීලා ඉගෙන ගන්න ළමයි ඉන්නවා. ඉතින් ඒක ලොන්වත් බලන්න ඕනේ. සල්ලි දීලා ඉගෙන ගන්න ළමයිවත් බලන්න බෑ. මොකද වගකීමන්නේ. එතකොට අපේ channel එක බලන ළමයි ඉන්නවා. එතකොට සල්ලි දුන්නත් නැතත් ඔක්කොම එකයි. නමුත් අපි හැම පැත්තම බලන්න එපා. එතකොට ඕගොල්ලෝ උන්වත් බලන්න ඕනේ. ඕගොල්ලෝ උන්ව මං අඳුරන්නේ නැති වුණත් වාසියක් නැති වුණත් ලාභයක් නැති වුණත් හැමෝම try කරන්නේ කොරියාවට යන්න. එතකොට මගේ ක්ලාස් එකට මට සල්ලි ගෙවලා එන ළමයෙක් වුණත් මං අඳුරන්නේ නැති ජීවිතයක්වත් දැකලා නැති ළමයෙක් වුණත් ඔයගොල්ලෝ ඔක්කොම try කරන්නේ එකම හීනෙකට. හීනේ එකයි. මගේ ක්ලාස් එකේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි හීනේ එකයි. අපේ ටාගට් එක ඒක. අපේ ක්ලාස් එකේ වුණත් නැති වුණත් අපේ ටාගට් එක ඔයගොල්ලන්ගේ හීනේ හැබෑ වෙන එක. ඒක ස්ථිරයි. ඉතින් අපි එහෙම අපේ පන්තියේ නැද්ද කියලා ජීවිතේට අපි අහන්නේ නෑනේ. ඔයගොල්ලෝගෙන් අපි අපෙන් ප්‍රශ්න අහද්දී අපි අහනවද මගේ ක්ලාස් එකේද කියලා අහලා උත්තර දෙන්නේ නෑ. ඕන කෙනෙක්ට අපි උත්තර දෙනවා. ඒක දන්න ඕගොල්ලෝ. හරිද? අපිට කිසිම ලාභයක් වාසියක් කිසිසේත්ම නැහැ. ඉතින් ඕගොල්ලන්ගෙන් කොහොමන්ම මට ලාභයක් නැහැ නේ. ඉතින් ඕගොල්ලෝ කොරියාවට ගියා කියලා ඉතින් මම ඕගොල්ලන්ගෙන් සල්ලි ඉල්ලන්නේ නැහැ නේ. හරිද? සල්ලි ඉල්ලන්නේ නැහැ. ඉතින් ඔය කොරියාවට ගිය කෙනෙක්ට මම උදව් කරොත් ඇරෙන්න කොරියාවේ ඉන්න කට්ටියකින් අපි එහෙම උදව් ගන්න නැහැ. ගන්න නැහැ උදව් ඉල්ලන්නේ නැහැ එහෙම. උදව් ඉල්ලන්න අවශ්‍යතාවයකුත් නැහැ. මොකද අපි කරන්නේ උගන්නන එකනේ. ඒතර අපිට අපි ඕගොල්ලන්ගේ සාර්ථකත්වය කරා යන්න උදව් කරනවා විතරයි. ඕගොල්ලෝ සාර්ථක වුණාට පස්සේ අපිට වැඩක් නැහැ ඕගොල්ලන්ගේ. ඇත්ත කතා. හරිද? ඔගොල්ලෝ සාර්ථක වෙනකන් විතරයි අපිට ඕනේ ඔයගොල්ලන්. ඔයගොල්ලෝ සාර්ථක වෙනකන් අපිට ඔයගොල්ලන් ඕනේ. ඒ කියන්නේ ළමයින්ව ස්ටුඩන්ට් කෙනෙක් ළමයෙක් අපිට ඕනේ ඔයගොල්ලෝම සාර්ථක වෙනකන් විතරයි. ඔයගොල්ලෝ සාර්ථක වුණාට පස්සේ මට ඔයගොල්ලන්ගෙන් වැඩක් නැහැ. සාර්ථක වුණාට පස්සේ මට ඔයගොල්ලොන්ගෙන් කොහොමත්ම වැඩක් නැහැ. ඔයගොල්ලෝ සාර්ථක වෙලා ඉවරයි. සාර්ථක වුණාට පස්සේ ඔයගොල්ලන්ට ජීවිතයක් තියෙනවා. සාර්ථක වෙලා නැත්තම් වැඩක් තියෙනවා. මොකද අපි පස්සෙන් ඉඳන් උදව් කරනවා. හරිද? ඉතින් ඒ වගේ ඉතින් ලොකු දැක්මක් තියෙනවා අපි ළමයිට අපි දැක්මේ අපේ දැක්මක් තියෙනවා ළමයි වෙනුවෙන්. ඒක ඔයගොල්ලෝ දන්නවා. ඉතින් අපි පුළුවන් හැම වෙලාවෙම උදව් කරනවා. හැම දෙයකටම උදව් කරනවා. කොරියන් ලැන්ග්වේජ් ටෙස්ට් එකට, ස්කිල් ටෙස්ට් එකට. ඉතින් පස්සේ වෙන සියලු දේවල් වලටත් අපි උදව් කරනවා. ඉතින් පුළුවන් හැම වෙලාවෙම උදව් කරනවා. හරිද? ඉතින් අපි ගොඩක් වැඩ රාජකාරී මාත් දෙන්නේ අපේ ක්ලාස් වල වැඩ තියෙනවා. ගෙදර වැඩ තියෙනවා. ඉතින් ගෙදර විශේෂයෙන් ගෙදර වැඩ තියෙනවා. මේ දවස්වල ටික මං ගොඩක් ලෙඩ වෙලා ඉඳී පහුගිය ටිකේම ඒවටත් ගොඩක් වැඩ මිස් වුණා පහුගිය ටිකේ. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. කතන්දර ගොඩක් තියෙනවා. ඉතින් කතා කරන්න ඉතින් පුළුවන් තරම් වෙලා ඉන්දියා උත්තර දුන්නා. ආපු හැම දෙයකටම වගේ උත්තර දුන්නා. හරිද? මිස් වෙච්ච ඒවා තියෙනවා නම් සමා වෙන්න. කමෙන්ට් එකක් දාලා තියන්න. ඒ වගේම ෆෝන් වලට Facebook Messenger වලට එහෙම එනවට සමහර කාලට මිස් වෙනවා. ඔයගොල්ලන්ට උත්තර දෙන්න තරහ වෙන්න එපා. ඕන කමින් කරන්නේ නැහැ හොඳේ. ඕන කමින් රිප්ලයි නොදා ඉන්නේ නැහැ. මගේ අතේ හැම වෙලාවෙම ෆෝන් එකක් නැහැ. නම්බර්ස් කීපයක් තියෙනවනේ අපේ ඔෆිස් නම්බර්ස්. ඉතින් හැම වෙලාවෙම මගේ ගාව ෆෝන් එක නැහැ. ඉතින් අතේ තියෙන වෙලාවට වොයිස් එකක් හරි මම දානවා. නැවතත් මම මතක් කරනවා මේ ලයිව් එක මේ ප්‍රෝග්‍රෑම් එක ෂෙයා කරන්න. කරුණාකරලා ෂෙයා කරන්න. මෙතන ගොඩාක් අයගේ ප්‍රශ්න වලට උත්තර තියෙනවා අද කතා කරපු වීඩියෝ එකේ. ෂෙයා කරන්න කරුණාකරලා. මොකද ඒක මට සහ ඔයගොල්ලන්ට පහසුවක් වෙයි. මටත් එතකොට එකම ප්‍රශ්නෙට උත්තර ගොඩක් අයට දිදී ඉන්න ඕනේ නැහැ. මෙතන උත්තර තියෙනවා. ඉතින් මේ ලයිව් එක ෂෙයා කරන්න කියලා නැවතත් මතක් කරනවා. එහෙමනම් සියලු දෙනාටම ජය වේවා. ඉතින් අපි බලන් ඉන්න ඕගොල්ලෝ සාර්ථක වෙනකන්. ඔයගොල්ලෝ සාර්ථක වෙනකන් විතරයි අපිට ඕගොල්ලන් වටින්නේ. ඔයගොල්ලෝ සාර්ථක වුණාට පස්සේ ඉතින් ඕගොල්ලන්ගෙන් අපිට වැඩක් නැහැ. සාර්ථක වුණාට පස්සේ ඕගොල්ලන්ගෙන් වැඩක් නැහැ. ඉතින් ඕගොල්ලෝට වෙන ගමනක් තියෙනවා. සාර්ථක වෙනකන් අපි ඕගොල්ලන්ගේ පස්සෙන් ඉන්නවා. හරි. එහෙමනම් ජය වේවා. ලයිව් එක ඉතින් අවසන් කරනවා. සුබ රාත්‍රියක්. හොඳට වැඩ ටික කරගන්න. 2026 ඒ කියන්නේ මේ පාර එක්සෑම් ලියන කට්ටිය ඉන්නවනම් ඒගොල්ලෝ සූදානම් වෙන්න මේ පාර විභාගෙට. දැන් මේ 2025 විභාග කරපු කට්ටිය
වෙබ් එකට වැටිලා දෙයනේ කියලා ඉතින් ලස්සන්ට ඇග්‍රීමන්ට් එකක් ඇවිල්ලා දකුණු කොරියාවට යන්න ලැබෙන්න කවදා හරි දකිද්දී ඔයගොල්ලෝ හොඳ ලොකු ලොකු තැන්වල ඉන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. හරි එහෙමනම් ජය වේවා.